පුළුවන් තරම් try කරන්න ඕනේ තමන් ස්ට්‍රෙස් එක තැනක තමන්ගේ ස්ට්‍රෙස් එක අනේකාට හානියක් නොවෙන්න පිට කරගන්න. ඉපදෙන්නෙම ලංකාවේ ඉපදෙනකොට වලක් ඇතුලේ මුල්ම ටාගට් එක වලෙන් ගොඩ එන එක. හොඳින් මතකින් සිහි කරන්නකෝ මම කියන්නෙම ප්‍රියම. වාලිවේ. අවදිවේ. මේට අවුරුදු ගානකට කලින් මල්ලියෝ මරුපු එකේ පළිය ගන්න අයියා වෙන මිනිස්සු එක්ක මරුපු එක. ඒ සහෝදර ප්‍රේම ටික සාධාරණයි. හැබැයි ඒක සාධාරණයනේ. වැඩත් එක මානසික නිදහස නැති වෙනවා. අනික් කාරණාව අපි ඕනකට වඩා අපිව මේන්ටේන් කරන්න ගියාමත් ස්ට්‍රෙස් වෙනවා. එතන තියෙන්නේ කියන්නේ ඇත්ත නෙමෙයි කියන එක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. රිලේෂන්ෂිප් එක ඇතුලේ මට මං එළියට ඉන්න පුළුවන් නම්. It's okay. Okay. මේ මානසික නිදහස මාතෘකාවනේ. ඕකේ මේ අපි නිකන් කතා කරගෙන යන් නිකන් ආරම්භයක් විදිහට මොකද්ද නිකන්. ඔබ මට මෙහෙම කියහන්කෝ ඔයා මල්ලි කියන්නේ මුලින්ම නිකන් මානසික නිදහස කියන්නේ නිකන් ඔයාට අනුව මොකද්ද? ඔයාට හිතනද මොකද්ද නිකන්? තානුව මානසික නිදහස කියන්නේ ඒ මනුස්සයට ඒ කියන්නේ මම හිතනවා මම කියලා. මට මම විදියට ජීවත් වෙන්න දෙන එක. හරියට හරි. කියන්නේ මම ඉන්නවා මම කියන්නේ මාරියෝ. ඒකත් මට කවුරු හරි දාපු නමක්. ඔව්. ඒකට මාව දැන් මේ එළියේ ඉන්න මිනිස්සු ටික අඳුරන්නේ මාරියෝ විදියට. ඒතරේ මාරියෝ විදියට කැරක්ටර් එකක් ඉන්නවනේ. මාරියෝ විදියට කවුරු හරි ඉන්න දෙනවා නම් ඒක තමයි මගේ නිදහස. ඒ කියන්නේ මම එළියට මේන්ටේන් කරන්නේ නැහැ මාරියෝ හැබැයි. කියන්නේ මගේ මානසික නිදහස මගෙන් එළියේ මේන්ටේන් කරන්නේ නැහැ. මගෙන් ඇතුලේ මගේ මානසික නිදහස තියාගන්න. එළියේ මේන්ටේන් කරොත් අයිය වාට දෙන්නවනේ ප්‍රශ්න ගොඩක් එනවනේ නේද? ඒ කියන්නේ ඔයාව නඩත්තු කරන එක අඩු කරලා තියෙන්නේ. මාව එළියට يعني මගෙන් පිට මිනිස්සුන්ට මම මගේ මානසික නිදහස මේන්ටේන් කරන්නේ නැහැ. ඒ මානසික නිදහස කියන මේන්ටේන් කරන්න පුළුවන් එකක්ද? දැන් නැත්තම් ඒක අපි ගන්න ලබා ගන්න ඕන වගේ එකක් නුඹ හිතන්නේ. මේන්ටේන් මානසික නිදහස කියන්නේ කොහොමත් ලබා ගන්න ඕන දෙයක්. හැබැයි ඒ ලබා ගැනීම සහ ඒ ලබාගත් මානසික නිදහස මේන්ටේන් කරන්න වෙනව නේද? මේ මානසික නිදහස අර තියා ගන්න ඕන නම්. ඒ කියන්නේ ඒක මේන්ටේන් කරේ නැත්තම් අර පිටේ ඉන්න මිනිස්සුන්ගේ බලපෑම් එක්ක සෑහෙන ට්‍රොල් වෙනවා අපිව. ඒකයි. මොකද මේ නෑ ඔයා කිව්ව එකට මාත් එකගයි. මොකද මටත් ඔහම අයිඩියා එකක් තියෙන්නේ. දැන් මචං අපි දැන් සාමාන්‍යයෙන් මේ ඕනම මිනිස්සෙක්ගේ අර තමන් කැමති විදිහක් තියෙනවානේ. ජීවත් වෙන්න තමන් කැමති මේක තමයි මං කැමති විදිහ කියලා විදිහක් තියෙනවා. ඒතර යම් කිසි කෙනෙක් ඒ තමන් කැමති විදිහට ජීවත් වෙනවාද? ජීවත් වෙනවා නම් සහ උඹ කිව්වා වගේ මේ තමන්ට තමන් වෙන්න පුළුවන් නම් 100%. මට මං විදිහට ජීවත් වෙන්න පුළුවන් මං හිතනවා මේ මනුස්සයා මානසික නිදහසක් තියෙනවා මේ මනුස්සයාට. ඒ කියන්නේ අයියේ මේ ඕකේ දැන් අපි සාමාන්‍ය විදිහටම කතා කරමු අපි දැන් සමහර දැන් අපේ ජීවිතවලට ඇවිල්ලා ඉන්නවනේ ගෑනු ළමයි. ඔයාටත් ඇවිල්ලා ඉන්නවා මටත් ඇවිල්ලා ඉන්නවා. ගෑනු ළමයින්ගේ ජීවිතවලටත් පිරි ළමයි එනවා යනවා. එතකොට ඕකෙදි ඔය එන ගෑනු ළමයි අතර අපි හැසිරෙන විදිය වෙනස් වෙන්නේ කොහොමද? අපි දැන් අර ගෑනු ළමයි කියමුකෝ. එතකොට අපි දැන් අපි ආදර දැන් අපි මචන් දැන් හිතන් දැන් කෙල්ලව සෙට් කරගන්න අපි try කරනවානේ. එතකොට අපි ඒකට අනුව වෙනස් වෙනවා. හරිද? නෑ මං ඒ වගේ එකක්ද මගේ? නෑ මං අහන්නේ නෙමෙයි. try කරන එක නෙමෙයි. try කරලා අපි යාළු වෙනවනේ. යාළු වෙලා අපි ඉන්නවනේ. ඒ ඉද්දී අර අපිට දැනෙනවනේ දේවල් ටිකක්. ඒ දැනන දේවල් ටිකත් එක්කනේ සම්බන්ධතාවයේ පැවැත්ම සහ අනුපැවැත්ම තීරණය වෙන්නේ. ඒකයි. එතනදී ඔය මානසික නිදහස කියන එක නේද අපි හොයලා තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් මේ කියන්නේ හිතන්නකෝ දැන් සමහර ගෑනු ළමයි ඉස්සරහා අපි අඬනවා. අපි මේ හෙන පිරිමි. අපි හිතන් ඉන්නවා අපි හෙන පිරිමි කියලා. හෙන තද පිරිමි. හෙන චරිත වගේ අපි ඉන්නවා. හැබැයි සමහර ගෑනු ඉස්සරහා මේ සමහරලාට අපිටත් වඩා භාගයක් විතර ඒ චරිතය. කියන්නේ මගේ ඇඟටත් වඩා භාගයක් විතර සයිස් එක. හැබැයි අපේ කඳුළු ඩවුන් වෙනවා කියන්නේ කියන්නේ ඒ පපුවකට අපි ඔලුවක් තියාගත්තාම අපිව ඩවුන් වෙනවා පැලෙන්න. ඒ ඔඩොක්කකට ඔලුවක් තියාගත්තාම අපිව ඩවුන් වෙනවා මාර විදියට. හැබැයි ඒක හැමතැනම වෙන්නේ නැහැ. කියන්නේ අම්මගේ ඔඩොක්කුවේ කොහොමත් අපිට ඒක වෙනවා. අම්මගේ ඔඩොක්කුවක අම්මගේ උකුලක අම්මගේ පපුවක ඒක අපිට කොහොමත් වෙන එක. ඒ කියන්නේ එතනින් පිට ඉතින් අම්මා ගාව කොහොමත් අය අපි හිතන මම දන්න විදිහට නේද? සැනසීම කියන එක එතන තියෙනවා. අම්මා ගාව තියෙන එකනේ. ඒ කියන්නේ අපිට උපතේ සිට මානසික නිදහස දෙන්නේ අම්මනේ. ඔව්. හරි. යම් තැනකට ඩවුට් ඇති. හැබැයි බරපතලව අපිට මානසික නිදහස කියන එක දෙන්නේ අම්මනේ. ඔව්. එතනින් ඉස්සරහට ගියාම අර එතනින් පිට අර වගේ තැනකදී එහෙම කඳුලක් වැටෙනවා නම් යම් අවස්ථාවක යම් හේතුවක් ඉන්න කාන්තාවක් නිසා මං හිතන්නේ එතන අර මේ අර මම කියන එකට නිදහස තිබිලා තියෙනවා. නිදහස තිබිලා තියෙනවා. නිදහස තියෙනවා. ඒ කියන්නේ මම වෙන්න නිදහස තිබෙනවා. අනේ නේද අපිත් කිව්වා. ඒ පපුවේ ඒ ඔඩොක්කුවේ මම වෙන්න නිදහස තියෙනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ අර මේ
ඇත්තම ඉෆෑකක්ගදි මචන්ද සාමාන්‍ය කෝමත් අපි තර එකක් කලින් කිව් වගේ බ්‍රේක් වෙන්න ප්‍රධාන හේතුවක්නේ මානසික දස නැතිවෙන එක. ඔව් ගොඩක් මචන් අර කෙල්ලෝ ඔල්ලුව කනවා කොල්ලගේ. එහෙම නම ඒෆෑක් නැති වෙනවා. ඒක අනිත් පැත්තත් වෙනවා කොල්ල. අනිත් පැත්තත් වෙනවා. කෙල්ලගේ ඔල්ලුව කනවා. ඇත්තටම මේ ඔල්ලුව නොකා ඉන්නවනම් මානසික නිදහසක් තියෙනවා. ඒ කියන්නේ මම දන්න සමහරතෙන් තියෙනවා සමහර කෙල්ලෝ ඉගෙන ගන්න එක නවත්තලා නැවත්තනවා ඒ කොල්ල යාළුනාම ඒ කෙල්ල ගන්න. ඒ කෙල්ල Tamanට වඩා ඉගෙන ගත්තාම ප්‍රශ්නයක් වෙයි කියලා. එහෙම ඇත්ත. එහෙම සීන් තියෙනවා. ෆිල්ම් එකක් තියෙනවා. ඔව්. එහෙම ෆිල්ම් එකක් තියෙනවා මේ. කියන්නේ මම කියන්නේ ප්‍රමුඛයි. දැන් මෙහෙමයි කොච්චර ඉගෙන ගත්තත් තමන් සම්බන්ධ වෙන පිරිමියා මත ඒ කියන්නේ පිරිමියත් එක්ක කම්බයින්ලා යන්න පුළුවන් වෙන්න ඕනේ ගැහණියෙක්ට. පිරිමියටත් එහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ එයා ලෝය වෙලා මම පාර සුද්ධ කරන එක්කෙනා වුණත් දෙන්නාගේ කැමැත්තෙන් නම් ගොඩ නැගෙන්නේ ඒක ඇතුළතට දෙන්නට කතා වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට ඒක මං හිතන්නේ ඒක තමයි මානසික නිදහස. එතනින් එහා සම්බන්ධතාවයක් වගේ තැනකදී ගත්තොත් ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ අර කතාව තමයි මචං. ඒ කියන්නේ දැන් රිලේෂන්ෂිප් එක ඇතුලේ මට මං විදිහට ඉන්න පුළුවන් නම් ඉට්ස් ඕකේ. ඕකේ. ඒක කෙනාගේ සපෝට් එක තියෙනවා නේ. සා මමත් ඒ කෙනාට ඉන්න දෙනවා නම් ඒ විදිහට. ඒ කියන්නේ අර ඕක තියෙන්නම ඈ ඒතකොට මානසික නිදහස තියෙනවා කියලා මාත් කියන්නේ. ඒ කියන්නේ දැන් මම කියන්නේ දැන් හිතන්නකෝ මම යාළුවා ඉන්නවා කියලා කාත් එක්ක හරි. මම කැමති නෑ යා පොටට අඳිනවට. මම කැමති නෑ. හැබැයි යම් සීමාවක් ඇතුළේ එයා කොටට අඳින එකෙන් එයාට යම් සතුටක් තියෙනවා නම් එයා කැමති නැහැ කියන්නේ. කැමති නම් ඒක මට ඉවසන්න පුළුවන් නම් ඔය තමයි ඉතින්. ඒ ෆෑක්ටරි එක දෙපැත්තටම යන්න ඕනේ. ඒ කියන්නේ ඒක දැන් මම ඒක ඉවසන්න මට ඒක ඉවසන්න පුළුවන් නම් එතකොට එයා ඒකට සතුට වෙනවනේ. එතකොට අනිත් පැත්තට ඒක අනිත් පැත්ත දැන් ගොඩක් වෙලාවට කොල්ලන්ගේ පැත්තට එන්නේ බොන එකනේ. ඔව්. ගෑල්ලමින්ට ඒ කියන්නේ ගෑල්ලම හිතන් ඉන්නේ කොල්ලෙක් බොනවා කිව්වහම නිකන් මේ ජාතික අපරාධයක් කරා වගේ නිකන් සංස්කෘතිය නිකන් කෑවා වගේ එකක මං කියන්නේ ටිකක් විතර ඔය වෙනස් වීගෙන යනවනේ වෙනස් වෙනවනේ වීගෙන යනවා මට තේරෙනවා දැන් අලුත් ජෙනරේෂන් එකේ වෙනස් වීගෙන යනවා කියන්නේ දැන් සමහරලාවට මේ කොල්ල හොඳයි කෙල්ලොඩ වඩා ඔයකෝ ඒ කියන්නේ මේ අපි මේ ඉන්න මේ ගෙන්දගම් පොළොවට ආවොත් එහෙම මේ අපිට ට්‍රැක් වෙනවනේ කොල්ල හොඳයි අතන කියන්නේ කොල්ලෝ තමන්ගේ ලිමිට් පාලනය කරන් ගොඩක් වෙලාවට සමහර තැන්වල ඉන්නවා. සමහර ගෑන් ළමයින්ට ලිමිට් නැහැ. කියන්නේ දැන් මම දන්න සමහර ගෑන් ළමයි ඉන්නවා. කොල්ලෝ කරන්නේ නැති දේවල් පාවිච්චි කරනවා. ඕනේ. ඒක මේ තමයි මේම සීන්නක් ඔබට තේරලා නැද්ද මල්ලි දැන් අර දැන් විදාම පොඩි කාලෙම කවුරු හරි ඉස්තරින් දැම්ම බොනවා කියලා මිනිහෙක්. ඉස්තරින් දැම්ම බොනවා. උඩ ඒක ඌ කන්ට්‍රෝල් නේ. ඌ දන්නෝගේ ගානට බීලා පාඩුවේ ගෙදර ඇවිල්ලා ගිහිල්ලා හදනතුව බට්ටික් කාලා දියගන්න. අර පස්සේ බොන්න පුරුදු වෙච්ච උන් තමයි මචං. ගිහිල්ලා ගෑරිට ගානවා බඩු පොල්ලේ ගාලා රණ්ඩු වෙලා අර කය වෙගෙන කියන්නේ ආයෙ කියන්නේ අර ඒ මගේ යාළුවෝ ඉන්නවා එහෙම සිරාම. ඒ කියන්නේ හානවා කියන්නේ ඌ try කරා මම බීලා ඉන්නේ. ඒ කියන්නේ ඌට ඒ ආතල් එක අලුත් නේ බා. ඔව්. ඌට ඒක අලුත්. ඌට ඒ ආතල් එක. ඌ හිතන් ඉන්නේ කියන්නේ ඒ ආතල් එක අනිත් උන් විදලා නැහැ. එහෙනම් මං ඒක එළියට දෙන්න ඕනේ කියලා මූලිකන් අර වරම අතර ගත්තා වගේ කෑ. හරි. දැන් ඉතින් නම් පොඩේ කාටව ගානන. ඌ ගන්න ප්‍රමාණ කන්ට්‍රෝල් එකේ හොම වැඩේ. කන්ට්‍රෝල් කන්ට්‍රෝල් එකේ කියන්නේ අර ඌගේ රෙදි ගලව ගන්න නැතුව වැඩේ කරන් එනවා. නෑ ගොඩක් මේක එහෙම සීන් වෙනවා. දැන් විශේෂම මම දන්නේ යාළුවෝ ඉන්නවා බොන්නේ නැහැ. ඉඳලා කසාද බැඳලා කාලයක් ඇති මේ ප්‍රශ්නත් එක්ක බොන්න පුරුදු. ඒක මාර ඩේන්ජර්. ඩේන්ජරස්. එතකොට ඌට මචං තේරෙන්නේ නැහැ. බීලා හැසිරෙන්න ඕන විදිය ලිමිට් එක ඒ කිසිවක් දෙයක් ඌට තේරෙන්නේ නැහැ. එතකොටම ඌට ප්‍රශ්න නැහැ. ප්‍රමුඛයි මෙහෙම වුත් මම ඔයාගෙන් දැන් අපි කතා කරන්නේ මානසික නිදහස වගේ එකක්නේ. මම ඇහුවොත් ඔයාට මයින් අහන්න පුළුවන්. මම ඔයාගෙන් ඇහුවොත් එහෙම ප්‍රමුඛ කියන පුද්ගලයා. දැන් ප්‍රමුඛ කියලා කැරක්ටර් එකක් ඉන්නවනේ. ඔව්. ඒ කැරක්ටර් එක තමන්ගේ මානසික නිදහස හොයන්නේ මොන වලින්ද කියලා. මගේ එක මං හිටියා වෙනස් කතාවක්. මම සාමාන්‍ය මානසික මම අහන්නේ ඔයාගේ මානසික නිදහස ඔයා හොයන්නේ මොන වලින්ද? මොන වගේන්ද? මොන වගේන්ද ඔයාගේ මානසික නිදහස හොයන්නේ? මොන වගේ දේවල් වලින්ද? සාමාන්‍ය මෙහෙම දෙයක් තියෙනවා මගේ ජීවිතයට සාපේක්ෂව එක. අනිත් අයට වෙනස් වෙන්න පුළුවන්. ඒකම අර ප්‍රමුඛ කියන එක හයිලයිට් කරේ. මට එකම දේ මම මුලින්ම කියන්නේ මම මානසික නිදහස කියන එක හොයන්නේ හොයන්නේ නැහැ. ටිකක් මම මෙහෙම එකක් කිව්වොත් මම ඉන්නේම මානසික නිදහසේ වගේ එකක්. දැන් මට දින්නේ. ඒ කියන්නේ හේතුව මම දන්නේ මගේ විදිය. වංගේ මර බාහිර කිසිම දෙයකින් දැන් සාමාන්‍යයෙන් මචං දැන් අපි ගොඩක් වෙලාවට අපිට මේ බාහිර භෞතිකව පේන්න තියෙන දේවල් සහ ඒ තියෙන දේවල් through අපි මානසික නිදහසක් හොයනවානේ. දැන් මගේ සතුටක් හොයනවානේ. අපි මොන හරි දෙයක් ලබාගෙන සතුටක්. ඔව් ඉතින් මානසික නිදහස කියන්නේ සතුටනේ. සතුටනේ. අපි බයිසිකලයක් ෆෝන් එකක් කනුන් නැත්නම් ආදරයක් අලුතෙන් ඇඳුමක් මොන ගයක් මොන හරි ඒ බාහිර දෙයකින් අපි සතුටක් ලබනවනේ. බලාපොරොත්තු වෙනවනේ. ඒතර මම ප්‍රැක්ටිස් එකක් විදිහට ඒක කරන්නේ නැහැ. මම භෞතික දේවල් වලින් සතුට ලොකුවට එක්ස්පෙක්ට් කරන කෙනෙක් නෙමෙයි. මම කියන්නේ සතුට වෙන්නේ නැහැ කියලා. නමුත් ලොකුවට එහෙම එක්ස්පෙක්ට් වෙන්නේ නැහැ. ඒතර ඒක ඇතුලේ මම කොහොමත් මේ අර මානසික නිදහස කියන එක දෙයි පිටින් හොයන්නේ නැහැ.
ඒ මගේ විදිහ පිටින් හොයන්නවා ඇතුළෙන්ම හදාගන්න. නෑ මම මේ ඉන්න මයින්ඩ්සෙට් එකේම මම මේ මොහොතේ ජීවත් වෙලා ඉන්නවා. ඒක මගේ විදිහ. ඔයා වෙනවද? මම හොයනවා. ඒ කියන්නේ දැන් මම මට තේරෙන්නේ. ඒ කියන්නේ දැන් මම ගොඩක් එළියට එක්ක ගනුදෙනු කරනවානේ. ඔව්. කියන්නේ මම සමාජෙත් එක්ක සෑහෙන්න ගනුදෙනු කරනවා. ඒ කියන්නේ ඒක වැරදිද දන්නේ නැහැ. මට අනුව නම් වැරද්දක් නැහැ. එතකොට ඒ යන සමහර තැන් වලින් මගේ මානසික නිදහසට අර අපි කිව්වොත් එහෙම නිකන් අර හේදිලා යන්නම ෂොට් දෙනවා සමහර තැන්වල. ඒකට ඒ වගේ තැන්වලදී මම මානසික නිදහස සෑහෙන්න හොයනවා. ඒකට ඒ වගේ තැන්වල මම සමහරවිට මට අර මාත් එක්ක ඉන්න ළඟ ඉන්න මිනිස්සුත් එක්ක මම කතා කරනවා. රෑ පාන්දර 1 2 3 වෙනකන් කතා කරනවා. සමහර දේවල් තව අර මගේ අනිත් පැත්තේ ඉන්න මිනිස්සු පාර්ශවයත් එක්ක මම කතා කරගන්න දේවල් තියෙනවා. ඒතර එහෙම අර කීප දෙනෙක්ගේ මානසික නිදහස හොයනවා. හැබැයි අර හැමෝගෙම නෙමෙයි සමහර මිනිස්සු ඉන්නෝනේ අයියේ හම්බෙන හැම එකාගේම මානසික නිදහස හොයනවා. ඒක ජීවිතේට අපිට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම එකාටම කියන්නේ මම අවුලක නම් ඉන්නේ මගේ මානසික නිදහසකින් නෙමෙයි නම් ඉන්නේ. ඒක එළියේ ඉන්න හැම එක්කෙනාටම තේරුණොත් ඒ හැම එක්කෙනාම මාව පාවිච්චි කරනවා. උන්ට මාව පාවිච්චි කරන්න ලේසි. ඔව් මොකද ඒකත් ඒක. දන්නවා මම අවුලෙන් ඉන්නේ කියලා. හැබැයි අර මට මානසික ප්‍රශ්නයක් ආවොත් මම මේක කතා කරලා මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා. ඒ මිනිස්සු කීප දෙනා අර විශ්වාසය මත හැදිච්ච උන්. කියන්නේ මට ෂුවර් එකක් තියෙනවා කොයි වෙලාවකවත් මම මේ ප්‍රශ්නේ මුත් එක්ක කතා කරලා මානසික නිදහසට කතා කරාට මට කෙලවන්නේ අනිත් පැත්තට කියලා. ඒ නූ ඒක ප්‍රයෝජනක් කරගෙන මට අරින්නේ නැහැ කියලා. ඒ ඕකපනේ මචං දේශපාලනෙත් තුනේ ලංකාවේ පහුගිය කාලේ. මම කියන්නේ දැන් ටිකක් අඩුයි. ඉස්සර ඕකනේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් හදනවා මොකක් කරේ. මිනිස්සුන්ට ඒ කියන්නේ මිනිස්සු දුප්පත් වෙලා ඉන්න තරමට මිනිස්සු ප්‍රශ්න වලින් තරමට පාලකයන්ට ඒ පොයින්ට් එක තමයි ඒක මාරයි. ඒ කියන්නේ අර ඒක අපි තේරුම් ගන්න ඕනේ මේ මිනිස්සයාත් එක්ක මම ගනුදෙනු කරන්නේ කොයි විදිහටද මෙහෙමයි කියලා. ඒකයි මම අර හැමතිස්සෙම මම ගොඩක් කරාට හිතන්නේ අර මම මට කියලා පොඩි පිරිසක් හදා ගන්න ඕනේ. ඒක ඉතාමත්ම සීමිත වෙන්න ඕනේ. හැබැයි අර බොක්කේ තියෙන දේත් අද ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර අපි අහලා තියෙන කියන්නේ ජීවිතේ හැමදේම දන්න එක මිනිස්සෙක් හරි ඉන්න ඕනේ කියලා. හැබැයි මම එක දෙයක් කියනවා. ඒ එක මිනිස්සයා විතර කවදාවත් කෙල්ලෙක්ව තෝරගන්න එපා. කෙල්ලෙක්ට කියන්නේ කොල්ලෙක් තෝරගන්න එපා කියලා. නෑ මම සාමාන්‍යයෙන් කියන්නේ නැසෙ ඉතින් අම්මා තාත්තා අපි හැමදේම දන්නවනේ සාමාන්‍යයෙන්. අම්මා තාත්තා දන්නවා මම කියන්නේ අම්මා කියන්නේ තමන්ගෙන් පිට අර තමන්ගෙන් පිට එකෙක් හරි ඉන්න ඕන තමන් ගැන. එහෙම කතාවක් තියෙනවද? හරියට දන්නේ. ඒ කියන්නේ මම එහෙම අහලා. එහෙම කියන කට්ටිය නේ. එහෙම කියන කියන්නේ. මමත් ඒක පොඩ්ඩක් විශ්වාස කරනවා. මොකද මේ දැන් මට ප්‍රශ්නයක් ආපුවාම තමන්ගේ කට්ටිය බලන්නේ තමන්ගේ පැත්තෙන්මනේ. ඔව් ඔව්. අරයා බලන්නේ එළියේ ඉඳන් මං ගැනනේ. එතකොට මේ දෙපැත්තෙන් එන අදහස් දෙක සෑහෙන වෙනස්. ඒ කියන්නේ මානසික ප්‍රශ්නට ආපු එන මේ පැත්තෙන් එන රිප්ලයි එකයි අර පැත්තෙන් එන රිප්ලයි එකයි සෑහෙන වෙනස් වෙනවා. ඒ ඔබ ලස්සන පොයින්ට් එකක් මතු කරේ. අපි යෝගෙන් යන්න පුළුවන් ඉස්සරහට දැන් මේ කලින් දැන් මේ අපි කතා කරපු දේවල් වලින් තේ අර නිකන් මානසික නිදහස අපි නිකන් නැති කරගෙන වගේ සීන් එකක් කියන්නේ. දැන් ඔබ කලින් කිව්වේ ඔව් අපි ඔබ හොයනවා තව කෙනෙක්ගේ මානසික නිදහස. ඒ හොයන හින්දාම තමයි සමහර තැන්වල මානසික නිදහස නැති වෙන්නේ. ඒ තමයි අපි කියන්නේ දුවේ. ඒක වැරදිද හරි වගේ නිකන් අපිට ඒක නේ නිකන් විවේචනයක් නැද්ද සාමාන්‍යයෙන් අපි හරිද වැරදිද කියන්නේ මෙහෙම හිතන්නකෝ දැන් අපි මම කියන්නේ මේ මම කිව්වොත් අපි අපේ මානසික නිදහස අපි තමන් විසින්ම තමයි නැති කරගෙන තියෙන වගේ පොයින්ට් එකක් මට හිතෙනවා විශේෂයෙන්. ඒ කියන්නේ මෙහෙම හිතන්න මල්ලි දැන් අපිට සීමාව ඉක්මවලා අපි බලාපොරොත්තු කන්දක් ගොඩ ගහගෙන ජීවිතේ. අපිට කෙලින් බැලුවාම පේන්නේ නැති කොහේවත් තියෙන ටාගට් එකක් අපි එන ඔළුව තියාගෙන අපි ඒක පස්සේ යනවා රේස් එක යනවා සාමාන්‍ය ඕකනේ වෙන්නේ. ඒතකොට ඒක ඇතුළෙන්ම අපි අපේ අනවශ්‍ය විදියට දේවල් පුරවගෙන අනවශ්‍ය පීඩනයකට ලක් වෙලා අනවශ්‍ය දේවල් එක්ස්පෙක්ට් කරලා අපි ඒක තුලින් මානසික නිදහස නැති කරගෙන කියලා මට හිතෙනවා. ඔව් ඒ කියන්නේ එක පැත්තකින් එහෙම වෙලොත් හරියයි. හැබැයි දැන් අර මේක ඇතුළින් අපි හැම එකම හදන්නේ ඉන්න තැනින් ගොඩ එන්නනේ. අපි ඉන්නේ ලංකාවේනේ. ලංකාව ඇතුලේ ඔය ඒකත් ඒක. අතොර අපි ලංකාව ඇතුලේ ඉඳන් අපි try කරන දැන් සාමාන්‍යයෙන් පිට රටක ඉපදුන සමහර මිනිස්සෙක්ට ඔව් උන්ට එහෙම අමුතුවෙන් ගොඩ එන්න දෙයක් නැහැනේ. ඒ ස්ට්‍රක්චර් එකෙම හැදිලා තියෙනවා. ඒ කියන්නේ උන්ගේ ස්ට්‍රක්චර් එකේ රට ඇතුලේ හදලා තියෙන්නේ උන් ඉපදෙද්දිම උන් ගොඩ. ඔව් ඉපදිලා ඊට පස්සේ ඉගෙන ගන්නවා නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ජොබ් එකක් කරොත් ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. දැන් අපේ ලංකාවේ එහෙම නැහැනේ. නෑනේ. අපි සාමාන්‍ය ජොබ් එකක් කරලා වාහනයක් ගන්න පුළුවන්. ලංකාවේ කොල්ලෙක් බයික් එකක් ගන්න අවුරුදු කීයක් පඩි එකතු කරන්න ඕනේද? ඒකත්. එහෙම නැත්නම් ෆිනෑන්ස් දාලා ගත්තොත් පොලිය කීයක් ගෙවන්න ඕනේද? ලංකාව වගේ රටක ඉද්දී මානසික නිදහස කොහොමද ලංකාව වගේ රටක කියන්නේ මචං ලංකාව ඉපදුනා කියන්නේ මේ ඉපදෙද්දි මූ මානසික නිදහස කෙලවගෙන ඉපදෙන්නේ ප්‍රමාණයක් නැතිලා ඉන්නේ මානසික නිදහසට 80%ක් විතරම ෂොට් එක දීගෙන ඉපදෙන්නේ අර මාත් ඔය කතාව ආදින අපි ඉපදෙන්නෙම ලංකාව ඉපදෙනකොට වලක් ඇතුලේ මුල්ම ටාගට් එක වලෙන් ගොඩ එන එක දැන් අර මේ වුණා පිට රටවල උන් කොහොමත් ඉන්නේ වලෙනුත් උඩට ඇවිල්ලා පොඩි කන්දක් උඩ ඉන්නේ උන්ට තියෙන්නේ කන්දේ අර මුදුරන් නගින්න විතරයි ඒක මාර අපරාධයක් නේ කියන්නේ අපි ඉන්නේ වලක අපි වලෙන් ගොඩට ඇවිල්ලා කන්ද හොයාගෙන ගිහිල්ලා කන්ද නැගලා
ඉවර කරගන්න. ඉවර කරපු එක අදිනු මැදදී මරනොත් කරන්න දෙයක් නැහැ. ඒ සිරාවට. එතකොට මොකද්ද මේ දැන් ඔය මේ ඔයාගේ ජීවිතේ සාමාන්‍ය යද්දි කොහොමද මේ මට කියන්නේ දැන් බාහිර වේද ඔබ දැන් එක්ස්පෙක්ට් කරන විදිහක් තියෙනවද මානසික නිදහස මට මෙන්න මේ විදිහට තමයි ඕනේ. කියන්නේ මම මානසික නිදහස එක එක විදිහට හොයනවා අයියේ. ඒ කියන්නේ දැන් අම්මගෙන් බලාපොරොත්තු වෙන එකක් තියෙනවා ඒක හම්බුනේ නැතුනම අවුල් වෙනවා. එතකොට මම කරන රස්සාව ඇතුලේ මම හොයනවා ඒක. එතකොට ඒ තැන් වල සමහරවිට අවුල් වෙනවා. කෙල්ලන්ගෙන් හොයනවා. ඌරු කියන්නේ එක නියම හොයනවා. එතකොට ඒ කියන්නේ අර පුද්ගලිකව ගත්තම මම ආස දේවල් ටිකක් තියෙනවානේ. මම ආස දේවල් ටිකෙන් මම මානසික නිදහස කියන එක මට හොයනවා. ඒක සමහර තැන් වල හම්බ වෙනවා සමහර තැන් වල හම්බෙන්නේ නැහැ. ඒ මට තියෙන ප්‍රශ්නේ මචං දැන් ඔය අපි දැන් ඔය මානසික නිදහස හොයනවයි කියලා හොයනවානේ. ඒකම නෙමෙයිද ප්‍රශ්නේ කියලා ඔබට තියෙනවා. මම කියන්නේ අපි මම දන්නේ කොයිතරම් මේක සමහරකට පිස්සු කතාවක් ලෙසනද ඒක. රැකපයින්නවා හරි. හරිද? දැන් ඔබ පිටින් හිතාංගෝ දැන් අපි පොඩි කාලේ යන්කෝ. පොඩි ළමෙක් ඉපදෙනවනේ. ඒතර පොඩි ළමයා දුකෙන්ද සතුටෙන්ද ඉන්නේ? කියලා මම මේ චූටි ළමයා පොඩි ළමයායි සතුටින් ඉන්නේ. සතුටෙන් ඉන්න මම කියන්නේ ඔබ කියන්නේ සතුටෙන් ඉන්නවා කියලා. පොඩි මම කියන්නේ පොඩි ළමයා කියන එක්කෙනාට චූටි ළමෙක් නේ. ඔව් ප්‍රශ්න නැහැනේ. ඔව්. එතකොට එයාට කිරි ටික හම්බ වෙනවනේ. ඔව්. එයාගේ ලොකුම බලාපොරොත්තුව කිරි ටික විතරනේ. එතනින් එහාට මේ පොඩි ළමයාට කිසිම බලාපොරොත්තුවක් තියනවද? ඒක ඇඩ්වාන්ස් කතා මචං. කිරි යමු උදාහරණයකට ඔබ හිතනවා පොඩි ළමයා කිරි බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා. වැරදිනේ. ඒ කියන්නේ දැන් ඔබ හිතනවා පොඩි ගා ඉන්නේ කිරි බලා නෑ මම කියන්නේ ඌ කිරි බලාපොරොත්තුෙන් නෙමෙයි ඉන්නේ කියලා. ඌ නිකන් ඉන්නවා. ඌට බඩගින්න ඇදුනාම ඌ ඒකට රියැක්ට් කරනවා. ඒකට කිරි ටික හම්බ වෙනවා. එතකොට සරලව මට හිතෙන්නේ පොඩි ළමයි මචං සතුටෙනුත් නෙමෙයි ඉන්නේ දුකෙනුත් නෙමෙයි. මේ දෙකටම නැති මනෝභාවයක ඉන්නේ. ඔබ සරලව හිතපන් පොඩි එකෙක් මෙතන තිබ්බා කියහන්කෝ. පොඩි එකෙක් මෙතන දැන් ඌ ඉන්නවා. ඊට ඌට මෙතන මොකක් හරි සෙල්ලම් බඩුවක් කරේ මොකක් හරි අයිටම් එකක් හම්බුනා. මෙතන අපි හිතමු මෙතන මල් වාසයක් තියෙනවා කියලා ඌ ඒක ගන්න සෙල්ලම් කරනවා. සෙල්ලම් කළා ඌගේ අතල් එක් ගන්නවනේ. ඊට පස්සේ ආයි ටික වෙලාවකින් ඒක ඌට සෙල්ලම් කළා තුනම ඌ ඒක විසික් කරනවා. ඌ වෙන මොකක් හරි සින්නවා. ඒතර ඌ අර ඒකත් එක්ක අනවශ්‍ය විදියට අල්ලගෙන බැඳිලා ඒකෙන් ඌ මුකුත් එහෙම මානසික නිදහසක් මේක මුකුත් හොයන්නේ නැහැ නේ. ඌ ඒක ඌට ඒ වෙලාවේ සෙල්ලම් කරන්න තිබුණා සෙල්ලම් කරා ඉවරයි. බෙරළොතේ සෙල්ලම් කරන්න ඌ ඒක ගන්න දැද්ද කවුරු හරි ගත්තොත් ඒක තමයි කියන්නේ. ඌ අන්න එතකොට සිද්ධ වෙන්නේ ප්‍රතිචාර දක්වීම. තේරෙනවද? එතකොට ඌට ඒකට අඬයි තරහයයි. ඊපස්සේ ඌ ආයෙ ටිකකින් ඌ නැලෙවට පස්සේ ඌට ආයෙ මතක නැහැ. ඒ විදිහට ගත්තොත් ඉතින් අර ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්‍රියාවකට ප්‍රතිචාර දැක්වීම ඇතුළේ තමයි බොහෝ විට මානසික නිදහස අවුල් වෙන්නේ. ඒක දැන් පොඩි ළමයි එන්නේ තමයි මං කියන්නේ. ඒක තමයි පොයින්ට් එක. දැන් ඒක වෙන්නේ මචං ලොකුනහමනේ. දැන් අපිට පොඩි කාලේදී අයිතාම මම සෙල්ලම් බඩුවක සෙල්ලම් කරගෙන ඉන්නවා. කවුරු එකෙක් කෙල් පොඩි ගාගෙන ඒක උදුර ගන්න. ඌ ඒ වෙලාවේ ඒක ඩණ්ඩයි මිසක්. ඉතින් එහාට ඌ ඩණ්ඩ. ඌ අනාගතයේක මට ඒක නැතුණානේ. ඌ අනවශ්‍ය විදිහට බැඳීමක්. වා කියන එක තේරෙනවා. ඌ ඒක ඒ වෙලාවට සෙල්ලම් කරා ඒක ඉවරයි. ඉවරයි. ඒක උතන ඉවර කරනවා. දැන් අපි ඉවර කරන්නේ නැහැ. සතෙක් වුණත් එහෙමයි. අපි ඉවර කරන්නේ නැහැ. අන්න ඒක. දැන් අපි ලොකු දැන් ඊට අවුරුදු 3කට 4කට කලින් වෙච්ච එකත් තාම ඇදගෙන ඒකේ මානසික නිදහස අපි නැති කරගෙන ගිහලා මට. එහෙම කියන්න බලන්න අපි අනික් කාරණා මෙහෙම සිතන් මචං දැන් මම කලින් උදාහරණයක් එන්නම්. දැන් පොඩි කාලේ සෙල්ලම් බඩුවක් තියෙනවා. ඒක සෙල්ලම් කරා සතුටු වුණා. ඒක ගත්තාම ඇඬුවා. ඔය කතන්දරේ ඉවරයි. දැන් ඊපස්සේ දැන් පොඩි කාට ඒක තේරෙන්නේ නැහැ නේ බං. ඇත්තට මේක සෙල්ලම් බඩුවක් කියලාවත් ඌ දන්නේ නැහැ නේ. උඩ ඒක නිකන් මොකක් හරි එකක්. ඊපස්සේ දැන් දැන් ටික ටික ලොකු වෙනවා. ටික ටික ලොකු වෙද්දි මචං අපිට වටිනාකම් හැදෙනවනේ. එතකොට ඌ ඒකට වැලියු එකක් දෙනවා. එතකොට ඌ දන්නවා මේක සෙල්ලම් බඩුවක්. මේක කාර් එකක්. මේක ගෙයක්. එතකොට දැන් කියන්නේ ලොකු වෙද්දී අපි ටික ටික මේ වටේ අයිඩෙන්ටිෆයි කරගන්න. වැලියු ඇඩ් වෙන්න මානසික නිදහස අපි ඒකට බැඳෙනවා. අපි ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ලබා ගන්න බැරි වෙන තැන මානසික නිදහස රින වෙනවා. ඒක තමයි කියන්නේ මොකක් හරි දෙයකට වැලියු එකක් නැති තාක්කල් වැලියු එකක් නැති දාන්න පොයින්ට් එක. වැලියු එකක් නැති තාක්කල් මානසික නිදහස තියෙනවා. වැලියු ඇඩඩ් වෙන්න මානසික නිදහස තියෙනවා. ඒක තමයි ඒක මාරු උදාහරණයක් බුදාන දැන් පොඩි දැන් පොඩි ළමයා ලොකු වෙනවනේ. ලොකු වෙලා දැන් ඌ ඉස්කෝලේ යනවා. ඌට ඌගේ වයස් වල තව යාළුවෝ හම්බ වෙනවා. ඉතින් දැන් මෙහෙම තමයි දැන් පොඩි ළමයා පිටමු ළමෙක් ඉන්නවා. ඌගේ තාත්තට තියෙන කාර් එකක්. වයිද මරුටි පොඩි කාර් එකක් තියෙනවා. එතකොට දැන් ඌට පොඩි කාලේදී ඒක වටිනාකමක් ලොකුවට නැහැනේ. තේරෙන්නේ නැහැ මේක කොච්චර ලක්ෂ කීයක් වටිනවද මේක බ්‍රෑන්ඩ් එක මොකද. දැන් ඌට කාර් එකක් තියෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ යනවා. තව යාළුවෝ හම්බ වෙනවා. ඊපස්සේ අපි හිතමුකෝ ඌට හම්බ වෙනවා යාළුවෙක් උගේ යාළුවගේ තාත්තට බෙන්ස් එකක් තියෙනවා. අන්න දැන් ඌට අවුලක් වෙනවා. මට අපේ තාත්තා තියෙන පොඩි කාර් එකක්. අරුගේ තාත්තා ලොකු කාර් එකක්. ගෙදර ගිහලා කියනවා තාත්තා අපිත් ලොකු කාර් එකක් ගමුකෝ. අන්න එතනදී ඌට දැන් සාපේක්ෂතාව හදාගන්න. සාපේක්ෂ කරනවා.
කම්පයා කරනවා. අපිට තියෙන පොඩි යාගක ලොකුයි. දැන් මං අපිත් කොහමද ලොකු එකක් ගන්නවා. ඒ කියන්නේ අන්න එතනින් මානසික වැලියු එක ඇඩ් වෙන්න අයියේ සාපේක්ෂ වෙනවා. නෑ වැලියු එක ඇඩ් වෙන්න මිනිස්සෙගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ආ. ස්ට්‍රෙස් එක වැඩි වීමත් එක්ක මිනිස්සෙගේ මානසික නිදහසට කෙල වෙනවා. ඒක ඒ තමත් කිව්වා. ඔක තමයි වෙන්නේ. එතකොට මෙහෙමයි දැන් මම කියන්නේ යම් ඕනම් පුද්ගලයෙක් යම් වයසක ඒ මානසික නිදහස කැප කරගත්තට කමක් නැහැ උතුගේ අනාගතයේ ෂුවර් නම්. ඒ කියන්නේ එයා අනාගතයේ වෙනුවෙන් හිතනවා දැන්. එහෙමද? එයාට අවුරුදු 35න් පස්සේ වගේ එයා කියන්නේ 35න් 40න් පස්සේ හා නිදහස බලාපොරොත්තු වෙනවා නම් මානසික නිදහස හොඳටම තියාගන්න බලාපොරොත්තු වෙනවා නම්. මොකද අපි ඉන්නෙත් ලංකාව වගේ රටකනේ. ඔව්. මම කියන්නේ එතකොට මම කියන්නේ Tamanට මහන්සි වෙන්න පුළුවන් කාලේ එහෙනම් ස්ට්‍රෙස් වෙලා මානසික නිදහසට කෙලව ගන්න පුළුවන් උපරිම කෙලවගෙන Tamanව ගොඩ දා ගන්නවා. එහෙම ඒක සාර්ථකයි කියලාද හිතන්නේ ඒකම? සාර්ථකයි කියන්නේ මෙහෙමයි දැන්. එහෙම සාර්ථක වෙච්ච මිනිස්සු තියෙන සිටුේෂන් එක තුළ එහෙම තමයි අයියේ. අර ඒ වුණාට සමහර කාලෙ මචං මඩ හම්බෙලා තිනවා එහෙම ඔබ කියන මොඩල් එකට ගියපු මිනිස්සු. හැබැයි උන් ඒ තැනට ගියාට පස්සේ උන්ට මානසික නිදහස හම්බෙනවා. හැබැයි ටික දවසක්. ඊට ඌට ආයෙ ඒක බෝරින් වෙනවා. ඊට පස්සේ ඌ ආයෙ ඊට වඩා එකක් ආයෙ හොයනවා. ඒතර ආයෙ මානසික නිදහස නැති වෙනවා. ඒකයි මිනිස්සුන්ගේ අවුලක්. ඒ කියන්නේ ඒක මිනිස්සු කියන්නේ. අර අපි බලාපොරොත්තු එකෙත් කතා කරේ. අපි මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඔව්. බලාපොරොත්තු වෙලා අපි ඒක ගන්නවා. ඔව්. ඒක අරගෙන ඉවර වෙච්ච ගමන් දැන් ඒක ඉවරයිනේ. ඊළඟ එක. අපි හදනවා ඊට වඩා ලොකු එකක්. අපි ලොකු එකක්. ඒක මිනිස්සුන්ගේ හැටිය. අපි කියන්නේ අපි පුතග්ජනයිනේ. ඒ තමයි කෙලෙස් සහිතයිනේ. අටලෝ දහම් නෑනේ අපිට. කියන්නේ අපි අටලෝ දහමෙන් හතරක් විතර පිළිපදින්නේ. ඊටු හතර පිළිපදින්නේ නෑනේ. ලාභ හොඳයි. යස හොඳයි. ඒකේ ඔපොසිට් එකට කැමති. ඔපොසිට් එකට අපි කැමති නෑනේ. ඒක අපි try කරන්නේම ඔපොසිට් එකක් අපි කියන්නේ මිනිස්සු ගොඩක් කරලා ඉන්නේ ඔපොසිට් එක හිතන්නේ නෑ නෑ. අර තමාගේ එක විතරක් හිතනවා. හොඳ පැත්ත විතරයි රෝල් එක. ඒ කියන්නේ තමාගේ හොඳ රෝල් එක විතරක් කරනවා අනිත් පැත්තේ ඒකට රියැක්ට් වෙන්න පුළුවන් මොකක්ද කියලා. ඉතින් ඕකෝනේ මිනිස්සුන්ට අරින්නේ. ඒ කියන්නේ ඒ හින්දාමනේ මිනිස්සුන්ට පුළුවන් තරම් අරින්නේ. ඒ කියන්නේ මට හොඳ වෙනවා නම් ප්‍රශ්නයක් නෑ. අනිත් පැත්තට මොක වුණා. ඒ කියන්නේ මේ මානුෂිකත්වයේ අවුලයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක්ට තව මිනිස්සෙක් ගැන කවුරුනිකව හිතන්න බැරි ප්‍රශ්න වෙයි තියෙන්නේ. ඔව්. එතකොට මම ඔයා ගැන මා කවුරුනිකව හිතනවා නම් මට ඔයා මං ඔයා ගැන මානුෂිකත්වයේ හිතනවා නම් මට බෑනේ වගේ මානසික නිදහසට කෙලවන්න. බෑනේ. එතකොට මානසික නිදහසට කෙලවනවා කියලා කියන්නෙම ඔව් නෑ ඒක මගේ අර හියුමන් කියන කෑල්ලට අවුල් වෙලා. මම කියන්නේ මිනිස්සෙට මචං අතකින් පාරක් ගහනවට වඩා ඩේන්ජර් මේ මානසික නිදහස නැති කෙනෙක්. ඔව්. ඒ කියන්නේ අතකින් පාරක් ගැහුවොත් ඒක වේදනාව යම් වෙලාවක් තුන වේදනාව ඉවරයි. තුවාලයක් නම් හොඳ වුණා. ඊට පස්සේ ඒ කියන්නේ දැන් මානසික නිදහසට කෙලවනවා කියලාත් ගොඩක් වෙලාවට අපි මානසික නිදහසට කෙලවන්නේ එක්කෝ වචනේ. එහෙම නැත්නම් ක්‍රියාවෙන්. ක්‍රියාවෙන් කියන්නේ ගහන එකකින් නෙමෙයි. අතින් පයින් ගහන එකකින් නෙමෙයි. සමහරට බැල්මෙන්. සමහරවට මේ WhatsApp message සීන් කරන්නේ නැති එකේ. විශේෂම ගෑල් ළමයට ඒක තියෙනවනේ කොල්ලන්ගේ බස් එකේදී. අපි අර කියන්නේ ජැක් ගන්නවා කියලා කියන්නේ හරිද? දැන් ඕකේ ජැක් ගහන සීන් එක ෆිසිකලිනේ. සමහර කාට උඹ දැකලා මේ දැන් බස් එකේ කෙල්ල ඉන්නේ මේ සීට් එකේ ඒ කොල්ලෙක් ඉන්නවා ටිකක් එහාට වෙන්න. ඒ ඌ අර බලන බැල්මෙන් අර කීට මානසික මේකක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒ කියන්නේ බලන බැල්මෙන්. ඉතින් එහෙම ඕනේ නෑ. හරිද? සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කොල්ලෝ අමාරුවේ වැටෙන්නම කෙල්ලන්ගේ බැල්මෙන්නේ. ඒ කියන්නේ සමහර මට වෙලා තියෙනවා හරිද? සමහර කෙල්ලන්ගේ බැල්මවල් තියෙනවා. නෑ ඒක ඉතින් මචං සාමාන්‍ය රවට්ට ඒකමනේ බා. ඒ බැල්මට අහු වුණාම හරි අමාරුයි ගැලවෙන්න. ඕක ඉතින් ඒක තමයි. ඉතින් මචං දෙන්නෙක් සෙට් වෙන්න ඒක තමයි දැන් කොල්ලෙක් දැන් උඹට ඔබ කෙල්ලෙක්ව සෙට් කරගත්දී උඹ ඒකට මොන හරි කරනවානේ. ඔව්. උඹ ඒකට එක එක වචන කියනවා බටර් ගන්නවා ඒක තමයි කෙල්ලොන්ගේ පැත්තනොත් එහෙම තමයි. ඔව්. ඉතින් සාමාන්‍ය තත්ත්වයක්. ඒක කොල්ලන්ටම කියන්නේ ගෑනු ළමයි තරම් ඒ වගේ බැල්මක් දීමේ හැකියාවක් කොල්ලන්ට නෑ. පිස්සු හැදෙනවා. අර මේ අනිත් එක අර ස්ට්‍රෙස් වුණාමයි ඕවර්තින්කින් අපි ඕවර්තින්කින් පැත්තෙන් දෙමු ස්ට්‍රෙස් වුණාම මානසික නිදහස නැති වෙනවනේ. ස්ට්‍රෙස් වුණාමයි ඔයාට ඒක වෙලා තියෙනවා. ඔව් ස්ට්‍රෙස් වුණාම වෙනවා එහෙමනේ. ස්ට්‍රෙස් වුණාම මේ මානසික නිදහස නෙමේ. මගේ අපි සාමාන්‍ය පැවැත්මක් තියෙනවනේ. සාමාන්‍ය පැවැත්ම පවා නිකන් ට්‍රැක පැනලා යනවා. එහෙම වෙනවා. ඒ මේ දැන් ওই වැඩවලදී දැන් අප සාමාන්‍යයෙන් තන්නේ ඇයි මිනිස්සු ස්ට්‍රෙස් වෙන්නේ? වැඩත් එක්කනේ. වැඩත් එක්ක කියනවනේ Tamanට වගකීම කියලා එකක්. ඒ කියන්නේ මිනිස්සු ස්ට්‍රෙස් වෙන්න ප්‍රධානම හේතුව තමයි මිනිස්සුන්ට එන වගකීම් ටික. මට වගකීම් වැඩි වෙන්න මට තියෙන ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ මට දැන් තියෙනවා වගකීම් ගොඩක්. වගකීම් වැඩි වෙන්න මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක නැති වෙනවා. ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ස්ට්‍රෙස් එක වැඩි වෙන එකත් එක්ක මිනිස්සු අර නිකන් ට්‍රොල් වෙන්න පටන් ගන්නවා මේක ඇතුලේ. ට්‍රොල් වෙලා අර කියන්නේ
පිච්චින්න පටන් ගන්නවා. ඒ පිච්චෙන එකත් එක්ක නොදැනුවත්ව මනුස්සයාගේ මානසික නිදහස ටික ඩවුන් වෙනවා. ඒකට මේ මම තව හේතුවක් කියන්නේ අනික්කේ දැන් ඔබ කිව්ව එකක් හරි මේ වැඩත් එක්ක සීන් එක වැඩත් එක්ක මානසික නිදහස නැති වෙනවා. අනික් කාරණාව අපි ඕනාට වඩා අපිව මේන්ටේන් කරන්න ගියාම අති ස්ට්‍රෙස් වෙනවනේ. ඔයාලට වෙලා නැද්ද? දැන් මම මොකක් හරි වැඩක් කරද්දි දැන් අරගොල්ල මොනවා හිතයිද මං කියන්නේ. හරි. ඒ කියන්නේ ඒක නම් මේ අහවල් පුත්කලයා මගේ පර්සනැලිටි එකට ඩැමේජ් එකක් අයියෝ කියන එක මට තේරලා තියෙනවා. හරිද? ඒක තේරුණා. ඒ කියන්නේ මට ඕක මම වෙලා තියෙනවා. මට ඕක වෙලා තියෙනවා. ඒ කියන්නේ මං කරන දේ ගැන හිතන්නේ නැතුව අනිත් අය මං ගැන මොනවා හිතයිද කියලා මං මේන්ටේන් කරන අනිත් අයට ඕන එක මම මේන්ටේන් කරන්න ගිහිල්ලා තියෙනවා. කෙල වෙනවා. ඒ ගියාම කෙල වෙනවා. ඒ කියන්නේ ඕක තේරුම් ගත්ත අවස්ථාවේ මම හිතපු දේ තමයි තේරුම් ගත්තාම ස්ට්‍රෙස් නැති වෙනවා. මගෙන් එළියේ ඉන්නව මට වැඩක් නැහැ. මම මගේ ඇතුලෙන් මට කරන්න පුළුවන් දේ හරියට කරනවා. හරියට මට පුළුවන් උපරිමයෙන් කරනවා. ඒ වැඩේට විතරක් ફોකස් කරලා කරන්න හරි බං. කරනවා. එතකොට මම එතකොට හිතන්නේ නැහැ එළියේ ඉන්න අය ගැන. يعني මගෙන් පිටේ ඉන්න මිනිස්සු මට වැඩක් නැහැ. මම මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් උපරිම දේ හරියට කරනවා. ඒක හරියට කරපුවාම මොකක් හරි රිප්ලයි එකක් එනවනේ. ඒන රිප්ලයි එකට ඕකේ වෙනවා. ඔව් එහෙම නැතුව මේ වැඩක් කරද්දී අපි ගොඩක් කරාට මචං අර වැඩේට වඩා අර මම කිව්ව කාරණාවනේ යන්නේ. මේන්ටේන් කරනවා අපිව ඕනාට වඩා. මම මෙහෙම කරොත් අරුම් මොනවා හිතයිද? සමාජෙ මොනවා හිතයිද මං ගැන අරන් මේ. ඒතකොට ඒකත් එක්ක මම කියන්නේ අර වෙනව නේද අපිට මේ වැඩේ හරියට කරගන්න බැරිනවනේ සමහරත්. ඔව් ඒ කියන්නේ වැඩේ කරගන්න බැරුලා. දැන් මම මාව මේන්ටේන් කරන්න ගියාම මගේ ඔළුවේ තියෙන මාව මේන්ටේන් කරන එක වැඩේ නෙමෙයිනේ. වැඩේ නෙමෙයිනේ මචං. ඊට පස්සේ වර්ධිනවත් වැඩි. වර්ධිනවා වැඩි. ඒ උඹට අත්දැකීම් නැද්ද අපි මෙලෝ හැම ඔක්කොම අමතක කළා මොකක් හරි වැඩක් කරද්දී ඒ වැඩේ සුපිරියට වෙන්නේ. ඒ වැඩේ වෙනවා ඉස්සර කියන්නේ ඔක්කොම ටික අමතක කළා දාලා මොකක් හරි වැඩක් අත ගාලා. ඒ කියන්නේ කලින් දන්නෙත් නැහැ මෙලෝදියක් හොයලා බලලත් නැහැ. ඔහේ වැඩේට අත ගහනවා. වැඩේපත් වෙනවා. ඒ වැඩි යොන්නේ මේ මියන් ගේ යතු ගාද්දුන සමහරකට අපි තනියෙන් ගේ යතු ගාද්දි කිසිම මොකුත් එහෙම එකක් නැහනේ. අපි අපිව මේන්ටේන් කර කර ගේ යතු ගන්න නැහනේ. මම අතු ගාද්දි මොනවා හිතයිද? පිටිය ඔය යතු ගන්න සමහරකට ඒක සුපිරියට වෙලාමයි. ඔව්. ඇත්ත. අපි ඔය ගෝයර පිස්සේ කාරික ඔයර ගිහලා සමහරකට වැඩක් කරද්දි අපි අර කියනවා වගේ අපිව අනිත් අය කොහොම රියැක්ට් කරයිද අපි කියන්නේ අපි මිනිස්සු විදිහට අපි try කරනවානේ හැමතිස්සෙම මිනිස්සු ආකර්ෂණය කරගන්න. ස්වභාවිකයෙන්ම ඒ කියන්නේ අපි Facebook එකට ෆොටෝ එකක් දැම්මම try කරනවා නේ ලයික් වැඩි කරගන්න. අවධානය ගන්න. කියන්නේ මම කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපි Facebook එකට වීඩියෝ එකක් දැම්මහම ෆොටෝ එකක් දැම්මහම ලයික් කරන හැමෝම අපිට ලයික් නැහැ. කමෙන්ට් කරන හැමෝම අපිට කමෙන්ට් නැහැ. ඒ කියන්නේ එතන තියෙන්නේ ඒ කියන්නේ ඇත්ත නෙමෙයි කියන එක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ෆේක්. දැන් අපි හිතනවා කමෙන්ට් 100ක් 200ක් වැටුනාම අපි එහෙන මේවයි කියලා. ඔව්. නෑ මට ඒක ඇතුලේ ඇත්තම තියෙන ෆේක් එකක් නේ. උදේදී අපි සමාරකට මත hina වී වල්ල වෙන්න වේද? ඒක තමයි කියන්නේ. අපිට ලයික් දාන හැම මිනිස්සෙම අපිට ලයික් නෑ. අපිට හાર્ට් දාන හැම මිනිස්සෙම අපිට ලව් නෑ. අපිව කෑ කරන හැම මිනිස්සෙම අපිව බදාගන්නේ නේ. ඒක තියෙනවනේ. අපි තියෙන ඔය අවුලනේ. අපි ඒක නිර්ම ගන්න නැති අවුල තියෙන්නේ. අපි හිතනවා එයා මම එයාව කෑ කරනවා එයා මාව කෑ කරනවා. මම එයාට ලව් එයා මට ලව් කරනවා. මම එයාට ඇටෙන්ෂන් දෙනවා එයා මට ඇටෙන්ෂන් දෙනවා. දැන් මෙහෙමයි. ඕක දැන් අර ලව් එකක් ඇතුළේ වැස්සහම ඉතින් ඒක පොඩ්ඩක් සාධාරණයි. දැන් කිල්ලෙක් කොල්ලෙක් සම්බන්ධව යනවා නම් ඒක ටිකක් සාධාරණයි. ඒක වෙන එක. මම කියන්නේ මේ සාමාන්‍ය භාවිතය. රිලේෂන්ෂිප් එකක් ඇතුළේ එයාගෙන් ලව් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාගෙන් ඒක ගන්න ඕනේ. බලෙන් හරි ගන්න ඕනේ මං කියන්නේ. ඒ කියන්නේ තමන් විඳින්න බලාපොරොත්තු වෙන්න නම් ඒ කියන්නේ සම්බන්ධතාවයේ රිලේෂන්ෂිප් එක පටන් ගන්නෙ. ඒ කියන්නේ දෙදෙනාගේ කැමැත්තෙන් පටන් ගත්තා නම් ඒක දෙදෙනා විසින් කරගෙන යන්න ඕනේ දෙයක්. මම කියන්නේ එහෙම නැතුව සාමාන්‍යයෙන් එළිය බලපුවාම අපි අර මේන්ටේන් කරන්න ගිහිල්ලා තමයි කෙලව ගන්නෙම. මේන්ටේන් කරන එක සහ මේක තුලින් මානසික නිදහස නැති වෙනවා. ඔව්. ඒ කියන්නේ මේ සහර අපිට නැති වෙච්ච දේවල් ගැන දුක් වෙනවා වැඩිනේ. ඒ කියන්නේ දැන් මට මොකක් හරි දෙයක් නැති වුණොත් නැති වෙච්ච දේ ගැන දුක් වෙනවා. මම ගෑල් ළමෙක් නැතුනොත් ඒ ගෑල් ළමයා ගැන ගොඩාක් හිතලා දුක් වෙනවා. ඉතින් ගොඩක් ඔය ડિප්‍රෙෂන් වගේ තත්ත්වයක් නැති වෙන්නේ මචං ගොඩක් එක හේතුවක් ඕක. අපි නැති වෙන දේවල් ගැන බොරු කියන එක. මූලික අවස්ථාව කියන්නේ ඩිප්‍රෙෂන් ඔය ඒ ටිකට එන්න ප්‍රධාන හේතුව ඉතින් අර නේද ගොඩක් අපි ඩිප්‍රෙෂන් නැතිච්ච උන්ගේ මගේ යාළුවෝ ඉන්න කතාව ගත්තොත් මුලදී උන්ට මොකක් හරි ෆේලියර් එකක් වෙලා ජීවිතේ අන්නෙක්ස් බලාපොරොත්තු කඩවීමක් වෙලා තියෙනවා. ඒකෙන් තමයි උක ට්‍රැක් අපයින්න පටන් ගන්නේ. බලාපොරොත්තු කඩවීම හරහා එයාගේ ට්‍රැක් අපයන්ලා ඊට පස්සේ අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙලා ඒ ස්ට්‍රෙස් එක හරහා එයාගේ මානසිකත්වය කියන්නේ මානසිකත්වය වෙනස් වෙනවා කියන්නේ අපේ ඔළුවේ තියෙන හෝමෝන ටික වෙනස් වෙන එකනේ. කියන්නේ අපේ ප්‍රධාන වශයෙන් ඩොපමින් සහ කෝටිසෝල් තියෙන්නේ. ස්ට්‍රෙස් හෝමෝන් එක කෝටිසෝල් ඩොපමින් තමයි අපේ සතුටේ හෝමෝන. සතුට හෝමෝන. එතකොට ඩෝපමින් වැඩි වෙන්න අපි හින සතුටුයි. හරිද? හේතුවක් නැතුවත් සතුටුයි. ඉතින් මද්ද්‍රව්‍ය වලින් ගොඩක් වෙන්නේ. එහෙනම් දැන් ඔය අයිස් කියලා ගමුකෝ අපි. අයිස් වලින් කරන්නේ අපි අයිස් ගහපු ගමන් ඩොපමින් ලෙවල් එක වැඩි කරනවා. අයිස් ටික ගිහින් ලෙවල්ලා අපේ කෙලින්ම මොලේ තියෙන නියුරෝන සෛල වලට ෂොට් කියන්නේ ඒ හෝමෝනේ ශ්‍රාවය කරන්න තියෙන ඒ ටිකට ඇටච් වෙලා අනවශ්‍ය ප්‍රමාණයක ඩොපමින් ප්‍රමාණයක් ශ්‍රාවය කරනවා.
එතකොට හින ආතල් හින සතුටුයි. ඒක සනාත. එතකොට හැබැයි අර සයිලනේ මැෂින් තමයි ගන්න අපිත් මේ මැෂින් එකක් නේ. එතකොට එයාට වැඩ කරලා මහන්සි වෙච්ච අවස්ථාවක එයා ඩොපමින් ශ්‍රාවයකට නවත්තනවා තවදුරටත්. එතකොට කොච්චර අයිස් ගැහුවත් ආයෙ ඩොපමින් එන්නේ නැහැ. එතකොට මේ මිනිස්සයා මාත්‍රාව වැඩි කරනවානේ. මාත්‍රාව වැඩි කරනවා. එහෙමත් දීලා බැරි අවස්ථාවක් වෙනවා. එහෙම ආපුවාම මේ මිනිස්සයා කොච්චර ගැහුවත් සතුටක් එන්නේ නැහැ. එතකොට මේ මිනිස්සයා කල්පනා කරන්න පටන් ගන්නවා මම මේක පාවිච්චි කරා මට සතුටක් නැහැ. ඇයි මේක උනේ කියලා. ඕකම තමයි වෙන්නේ. එතනින් හිතන්න පටන් ගන්නවා. එතකොට ඌ ඒකට මේ ඒක ඩීප් වෙලා ඇඩික්ෂන් වෙලා යනවා. කියන්නේ ඌගේ සමස්ත ජීවිතේම මචං සතුට කියන දේ ඌ ඒක මත ඩිපෙන්ඩ් ඒක මත ඩිපෙන්ඩ් කරනවා. ඌට එතකොට එළිය කිසිම දෙයකින් ඌට සතුට වෙන්න බෑ. ඔව්. ඒ කියන්නේ මම කියන්නේ කවදාවත් මම කියන එක්කෙනා මිනිස්සු විදියට අපි කවදාවත් අපේ සතුට එක දෙයක් මත ඩිපෙන්ඩ් කරන්න හොඳ නැහැ. එක දෙයක් මත ඩිපෙන්ඩ් කරලා තියන්න හොඳ නැහැ. මොකද එක දෙයක් මත ඩිපෙන්ඩ් කරොත් ඒ එක දෙයට කෙලවුනොත් මුළු ජීවිතේම කෙලවෙනවා. ඒක ඇත්ත මට මගේ මත ඊට වඩා චුට්ටක් අඩ්වාන්ස් මම කියන්නේ එක දැන් කිව්වේ සතුට එක දෙයක් මත තියන්න එපා. මම කියන්නේ එක දෙයක් මතවත් තියන්න එපා කියලා. මේ කියන්නේ මෙහෙමයි දැන් ඔයා ඔය කියන தත්ත්වයට ගියාම මේ අවුලදී දැන් මම කියන්නේ මිනිස්සු විදියට ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්සු කියන උන්ට මම හිතන්නේ එහෙම සතුටක් ඩිපෙන්ඩ් කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. බෑ ඉතින් ඒක පු탁 ජන ස්වභාවය එහෙම බෑ. ඒක අමාරුයිනේ. නමුත් අමාරුන් හරි ඒක තමයි හරිනම් අමාරුවෙන් කරන්නේ. ඒක තමයි ඉතින් ඒක අපි අර ආධ්‍යාත්මික සුවය කියන්නේ මචං ඕක ධර්මයක් ඇතුලේ ගිහිල්ලා අපි හොයා ගන්න ඕනේ ඒක. මේ එළියේ ඉන්න මිනිස්සු ඔක්කොම ධර්මයක් ඇතුලේ යන්න ලෑස්ති නෑ නේ. ඒ කියන්නේ මිනිස්සු බණ අහන්න කැමති. බණ පිළිපදින්න කැමති නෑනේ. පිළිපදින්න කැමති නෑ. ඒ කියන්නේ ධර්ම දේශනා කරවන්න කැමති. ඒ ධර්මය අහන්න කැමති නෑනේ. හරිද? ඒතර ආලෝක පූජාව කරන්න කැමති. සමහර වෙලාවට. හැබැයි ඒ ආලෝක පූජාව කරන්න දායකත්වයක් දෙන්න සමහර වෙලාවට කැමති නෑනේ සමහර මිනිස්සු. පහම් පත්තු කරන්න කැමති. පහම් පත්තු කරන්න පන්සලට එන්න කැමති නෑනේ සමහර වෙලාවට. ඒක ඇත්ත බං ඔය පූජා නම් මනම් පැත්තකින් තියාංගෝ ඔය බණ කතාව ගමන්කෝ. බණ කී දැන් හාමුදුර කෙනෙක් අප ගමු හාමුදුර කෙනෙක් බණ කියද්දී 80ක් විතර ඉන්නවා. හැබැයි ඒ දර්ශනයට අනුව හරියට ජීවත් වෙන්න ගියෙන් කීදෙනාද? එක්කෙනෙක්වත් ජීවත් වෙන්න ඒ හරි ඔරිජිනලි ඒ ධර්මානුකූලව ජීවත් වෙන මිනිහා බණ අහන්න එන්නෙත් නැහැ. එන්නෙත් නැහැ. ඌට බණ අහන්න ඕනේ නැහැ. බණ අහන්න ඕනේ නැහැ නුඹ 아무තුනේ. කොහොමවත් ඉන්නේ? ඌ කොහොමවත් ඔය සීන් එක ඉන්නවනේ. මං කියන්නේ කියන්නේ ඒතර ඒ වගේ තැන්වලදී ලොකු ප්‍රශ්න ඇති වෙනවා. සහ ඔය කියන්නේ දැන් මේ වර්තමානයේ වෙද්දී නම් ගොඩාක් වෙලාවට තරුණ මේ කියන්නේ අපි වගේ කොල්ලෝ කෙල්ලෝ යාලා අපි වයසේ ඉන්න සෙට් එක ගොඩක් වෙලාවට මානසික නිදහසට කෙලව ගන්නෙම ලව් ඇතුළේ නේද? ලව් සහ මානසික නිදහස නැති වෙන ප්‍රධාන හේතුවක් විදිහට ගන්නවා. ලව් ඩ්‍රග්ස් ඔය ටික තමයි. ලව් ඩ්‍රග්ස් සමස්තක විතර ඉතින් ජීවිතේම හොම තමයි මචං දැන් අපි සල්ලි නැතුවම මානසික නිදහස නැති වෙන්නේ නැද්ද? නැති වෙනවනේ. සල්ලි ගොඩාක්ම වැඩිපුර තිබ්බම මානසික නිදහස නැති වෙන්නේ නැද්ද? ඒත් අපිට නා මේක කොයි වෙලාවෙ කවුරු උස්සයිද කොහෙන් හොරකම් කරයිද වගේ එකක් එනවනේ. ඒතකොට ඒකත් අවුල්නේ අපිට. ඔව්. එතනත් අපි හොයන්න පටන් ගන්නවා. ඔව් ඒක දැන් අර ලබාගත් වස්තුව ආරක්ෂා කරගන්න අපි දුක් විඳිනවානේ. ඒක තමයි මම කියන්නේ මචං හැම දෙයකින්ම මේ භෞතික ලෝකෙදී හැම දෙයකින්ම වෙන්නේ අපි ගත්තොත් මානසික නිදහස නැති වෙන එක. ඒක නැති වෙනවා. ඒක ඇත්ත. අපි ගත්තොත් මානසික නිදහස නැති වෙන එක වෙන්නේ. අපිට අර මං කලින් කිව්වාගේ පොඩි ළමයාගේ සීන් එකකින් ඉන්න පුළුවන් නම්. ඔව්. දැන් මේ වෙලාවේ මෙතන මොකක් හරි දිනවා අපි ඒකෙන් සතුටු වෙනවා. ඒක එතනින් ඉවර කරන්න පුළුවන් නම් අපිට. ඕකට නෑ යාර අපි අර කියන්නේ ආගම් වලත් කියන්නේ අර අත්හරින්න පුරුදු වෙන්න කියලා. අපි බෞද්ධ දර්ශනය ගත්තත් අත්හරින්න පුරුදු වෙන්න කියලා කියන්නේ දැන්. හැබැයි මෙහෙමයි දැන්. ඕක මම මේ කියන එක කොහොම ගණීද දන්නේ නැහැ මිනිස්සු හරිද? දැන් බුදුහාමුදුරුවෝ ගියානේ අයියේ බුදු වෙන්න. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ගියා මම වත් කලින් මේක කියලාත් තියෙනවා. බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ගියේ අපි අහලා තියෙන විදියට ඔව්. කියන්නේ ඒ වෙලාවට ඒ කාල සීමාව ඇතුලේ හිටපු ලස්සනම කාන්තාවක් එක්ක විවාහ වෙලානේ. විවාහ වෙලානේ. එතකොට ඒ කියන්නේ ඒක ඇතුලේ යාට විඳින්න පුළුවන් උපරිමේ විඳලා නේද කියලා. මොකද නැත්තම් රාහුල නැත්තම් මාලිකා තුනක්ම තිබ්බා මචං. ඔව්. හරිද? දේශගුණය අනුව බෙසීත කාලෙට ඉන්න එක මාලිකාවයි. තුනයි. තව එකකට ඉන්න වෙන මාළි එහෙමනේ. දැන් සරලගොත් මචං ඉතින් රජාගේ පුතානේ. සිද්ධාර්ථ කියන්නේ. අද කාලේ වගේ නම් ඔය නාමා රාජපක්ෂ වගේ මිනිස්සෙක් නේ බුදුහාම නැත්තේ. ඔව්ද? රජතුමාගේ පුතා. ඔව්. ජනාධිපතිගේ පුතා වගේනේ. ඉතින් ඉතුරු ඒ මනුස්සයන් මොන තරම් සැපක් තියෙනවද? يعني එච්චර සැප තියෙද්දිත් ඒ විඳින්න තියෙන උපරිම සැප විඳලානේ අතෑරි. ඒක ඉතින් ඒක මේකනේ මචං. දැන් ඔය ඒක ඇත්ත හරි. උපරිම සතුට يعني යාට දරන්න පුළුවන් සීමාවේ යාට විඳින්න පුළුවන් සීමාවේ කෙල පැමුණුණා. ඔව්. ඒ කෙලවරටම ඇවිල්ලා තමයි නැති හින්දා හොයන්න පටන් ගත්තා. يعني එයාට ඒ කෙලවරට ගියාට පස්සේ තේරුණා මේ කෙලවරේ මුකුත් නැහැ. අන්න හරි. නැති වුණා කියලා තේරිච්ච තැනින් එයා හොයන්න පටන් ගත්ත ඇත්ත කොතනද කියලා. ඒකයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉන්න එක මිනිස්සෙක්වත් ඔය කෙලවරට ගිහිල්ලා නැහනේ. සමහර මිනිස්සු කෙලවරට ගිහිල්ලා ඇති බ්ලැක් මනි වලින්. ඔව්. බ්ලැක් මනි වලින් කෙලවරට ගිය මිනිස්සුන්ට නිවන හොයන්න කාලයක් නැහැ. මොකද ඒ මිනිස්සයා බලන්න ඕනේ මං හිව්වේ වැරදියට
කොයි විදිහට මට ෂොට් එක හම්බෙයිද? ඌ බයෙන්නේ ජීවත් වෙනවා. ඌ බයෙන්නේ ජීවත් වෙනවා. මම හිතන්නේ හරි විදිහට හොයලා කියලා පැමිණි පුද්ගලයෙක් ඉන්නවා කියලා මේ වෙනකම්. ඉන්නවා අඩුයි කියන්නේ. අඩුයිනේ. බස අල්ලගෙන මේ ධනවත් මිනිස්සුනේ. කියන්නේ ධනවත් කියන්නේ හරි විදිහට හොයලා Tamanට කියන්නේ අර කියන්නේ බුදුහාමුදුරු කියන්නේ සිද්ධාර්ථ වගේ ධනවත් වෙච්ච මිනිස්සු නෑනේ. හිටියත් ඇති දැන් ඕක මෙහෙම සීන් නැති නම මචං දැන් ඔබ මේ හිතාංග අර කලින් කිව්ව කතාව හරි සිද්ධාර්ථ කුමාරයාට හැමදේම තිබ්බනේ භෞතික සැප උට යාන වාහනද මේ සල්ලිද කියන්නේ ඒ කාලේ ඇටට කහවණු හරි මොනවා හරි කාන්තාවද යාන වාහන අස්කරත් නැතිනම් කනර කරත් හරි මොනවා හරි උපරිම තිබ්බනේම උපරිම තිබිලා යා ඒ සාරලගොත් භෞතික සැප සම්පත් උපරිමම තිබ්බ උපරිම වින්දනේ වින්දලා එක තැනකදී එනවනේ මේ කිසි දෙයකින් තේරුමක් නැහැ කියන්නේ. ඒ කියන්නේ ඌ විඳලා එක තනක් වෙනවා ඒ දේවල් වලින් සාහිමකටපත් වෙන්නේ නැති තැනක්. අන්න එතනදී තමයි තේරුම් යන්නේ යකෝ මේක නෙමෙයි ජීවිතේ. ඒ එන තැනට එනකන් එයා මානසික නිදහස අයිය අර වලින් අරියස් කවර් කරලා තියෙනවනේ. ඒ කියන්නේ එයාට ඒක මෙතන මානසික නිදහසක් නැහැ කියලා තේරෙන තැනට එනකම්ම අර පල්ලෙහා එයා ගත කරපු ජීවිතය ඇතුලේ එයා මානසික නිදහස අත්හදා බලලා තියෙනවනේ. ඔව් එයාට තියෙන දේවල් ඇතුලේ ආයෙක එක්ස්පෙක්ට් කරලා තියෙනවා. ඔව් ඒ කියන්නේ ඒකත් එක්කනේ වැඩේ දුවන්නේ. තර මම කියන්නේ මානසික නිදහස කියලා ගත්තාම මේක විවිධයි මිනිස්සුන්ට විවිධාකාරයි. සමහර මිනිස්සු දැන් අපි දැන් ලව් එකක් ගත්තොත් එහෙම ලව් එකක් තියෙනකන් සමහර මිනිස්සුන්ට මානසික නිදහසක්. සමහර මිනිස්සුන්ට ලව් එකක් තියෙන එක හෙන ස්ට්‍රෙස් එකක්. සමහර කෙනෙකුට ලව් එකක් නැති එක මානසික වදයක්. ඒ කියන්නේ සමහර අය ඒක තමයි ඕනම දෙයක් ඕන පැත්තට පෙරලා ගන්න පුළුවන් මචං. ඒ කියන්නේ ඒක මිනිස්සු මත තියෙන දෙයක් නේ දැන්. ඒතකොට මම කියන්නේ කොයිම් වෙලාවකවත් තමන්ට කෙලවෙන විදියට සතුට හොයන්න හොඳ නැහැ. එතකොට මානසික නිදහස නැති වෙන්නේ. ඒතර මම දැන් මෙහෙමයි දැන් මම කියන්නේ මෙහෙමයි හරිද? මට මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ඔව්. හරිද. කරන්න කලින් මං චුට්ටක් හිතන්න ඕනේ මේක කරපුවාම මොනවා වෙයිද? මොකක් වෙයිද? මොන වගේ සිටුේෂන් එකකට මුහුණ දෙන්න වෙයිද? ඒ සිටුේෂන් එකත් එක්කනේ අපිට මේක ඉස්සරහට අරගෙන යන්න වෙන්නේ. එතකොට ඒ සිටුේෂන් ටික ඔක්කොම කල්පනා කරලා එතන අපිට තේරෙනවා මේකේ මේ වගේ ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනවා කියලා. ඒ ස්ට්‍රෙස් එක දරා ගන්න ඕකේ නම් තමයි මිනිස්සෙකුට අත ගහන්න ඕනේ. එහෙම නැත්නම් මං කියන්නේ ඒක රතන ගහින්න ඕනේ. ඔව් ඒකේ සරලව ඉතින් අර ওই දර්ශනයේ තියෙන කෑල්ලම තමයි. අපි ඕනම දෙයක් ගන්න ඕනේ ඒක නැති වෙන බව දැනගෙන අපි දෙයක් ගත්තොත් ඉතින් මානසික නිදහස මම කියන්නේ නැති වෙන එකටත් වඩා කියන්නේ දැන් මම වැඩක් කරන්න පටන් ගන්නවා නම් මම මේ වැඩේ කොච්චර රිස්ක් එකක්ද කියලා කල්පනා කරන්න ඕනේ. ඔව් ඒක තමයි පටන් ගන්න අවස්ථාවේදී මේක හිතන්න ඕනේ. ඒකේ රිස්ක් එක මම දැනගන්න ඕනේ. දැනගෙන ඒ රිස්ක් එක මට දරා ගන්න පුළුවන් නම් විතරක් මම ඒක කරන්න ඕනේ. එතකොට මම දැනගෙන බැහැලා තියෙන්නේ. එහෙනම් මම ඒ රිස්ක් එක විඳින්න ඕනේ. විඳින්න බෑ නම් මගදී හැරලා එන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. හැබැයි දැනගෙන බැහැලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට නේ රිස්ක් එකක් දන්නේ නැහැ, මුකුත් දන්නේ නැහැ. ඔහේ බහිනවා. එයාට ආසාව විතරයි තියෙන්නේ. ආසාවට බහිනවා. ඊට පස්සේ සමහරකට ඒ දේ ලැබිලා නැති වෙච්ච හැටි ආයෙ මානසික නිදහස නැති වෙනවා. ඊට පස්සේ ඔය කියන්නේ අර තිබ්බට වඩා ඩීප් රින තනකට බහිනවා මානසිකත්වය. එතකොට එන අවුලනේ. දැන් ඕනම දෙයක් මචං කොහොමත් කවදා හරි කොතනකදී ඕනම දෙයක් නැති වෙලා යනවනේ. නැති වෙලා යනවනේ. ඒතකොට එදාට අපිට දුක නැහැ. දුක නැහැ. දැන් මේ සරලව මේ ගම් වතුරක් ආවනේ. මේ මිනිසුන්ට මේව ගන්නව නෙමෙයි. පඬිත කතා කියනත් නෙමෙයි. දැන් ගෙවල් මිනිස්සු ගෙවල් දොරවල් නැති වුණානේ. ගෙවල් පිටින් කැඩුනා. මම කියන්නේ අපි ওই ගේ ඇතුළ ජීවත් වෙන කාලෙම ඕක දැනගෙන හිටියනම් මේ ගේ කවදා හරි දවසක නැති වෙනවනේ කියලා. ඒක නැති වෙච්ච මොහොතේදී දුක අඩුයිනේ. දුක අඩුයි. අඩුයි මම කියන්නේ නෑ මේ 100ක් එහෙම. අමාරුයි මිනිස්සුන්ට. දුක අඩුයි. ඒක හරි. නේ අඩු කරගන්න. දුක අඩු කරගන්න පුළුවන්. අපි වාහනයක් පදින්න ඕනේ. මේ වාහනේ කවදා හරි දවසක මම මේ ගත්තා. දැන් වාහනයක් අලුතෙන් අපි සල්ලි දීලා ගත්දී වාහනේ පාවිච්චි කරන්න ඕනේ. මේක කවදා හරි දවසක නැති වෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන් කියලා දැනගෙන. ඒතකොට ඇත්තම මේ දේ නැති වෙච්ච දවසට ප්‍රශ්නයක් නෑ. දුකයි දුක අඩුයි හිත හදාගන්න ලේසි. ඒක ඩීප්ම ගියොත් දුක නැති කරගන්නම් පුළුවන්. ඔව්. ඒ ඩීප් ගියේ නැතත් දුක අඩු කරගන්න. දැනෙන දුක මෙච්චරයි කියලා අර ලිමිට් කරලා ලිමිට් එක අඩු කරා. අර දැනෙන ලිමිට් එක අපිට අඩු කරන්න පුළුවන් සෑහෙන්න. ඒක වා කියන කතාවට එකඟයි. ඒ කියන්නේ ඔතනින් ඉස්සරහට ගිහලා අපි කතා කරොත් දැන් කියන්නේ කොහොම කරත් මානසික නිදහස නැතුව මිනිස්සෙක්ට හරි අමාරුනේ මේකේ සවයි වෙන්න. ඒ කියන්නේ අපි කොච්චර හිතුවත් මේක ඇතුලේ සවයි වෙන්න මානසික නිදහසට කෙලව ගන්න වෙනවා. සමාජය ඇතුලේ රටක් ඇතුලේ අපි මේ ඉන්න විදිහට ජීවත් වෙන්නයි අපිට කොහොමත් අපේ මානසික නිදහසට ෂොට් එක දෙන්න වෙනවා. ඒ කියන්නේ අපි මේ මානසික නිදහසට මම ෂොට් එක දීගෙනත් අපි හොයන්නේ මානසික නිදහසම නෙමෙයිද කියන්නේ. ඔව්. ඒක තමයි ප්‍රශ්නේ මං කියන්නේ මේකේ තියෙන අවුල. අවුල කියන්නේ අපි මානසික නිදහසට ෂොට් අපි තාම අපේ මානසික නිදහස අපි නැති කරගෙන අපි මානසික නිදහස වෙනවා. මානසික මොම්රි ගල්ලා ගිහිල්ලා මානසික නිදහස ගන්නවා. ඒක තමයි. දැන් හිතන්නෝ දැන් අපි නැති කරගෙන හොයන්නේ නැතුව හිටියා කියලා. ඔව්. එහෙම වුණොත් අපිට හෙට කන්න විදියක් නැතුව යනවා. නෑ කණේකේ මානසික නිදහසේ ප්‍රශ්නයක් නෑ නෑ. නෑ දැන් මට හිත අවස්ථා ටික සපුර ගන්න මිනිස්සු කොහොමත්
නෑ හිතන්න දැන් සමහර දැන් සමහර මිනිස්සු ඉන්නවනේ මෙහි මූලික අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මානසික නිදහස නැති කරගන්න. මොනවද වගේ රස්සාවක් කරද්දී ඔව් දැන් රස්සාවක් කරන්නේ ව්‍යාපාරයක් එහෙමද? ඉතින් එහෙම මොකක් හරි ජොබ් එකක් කරද්දී එයාකට මානසික නිදහසට අවුලක් එනවනේ. ඒතර එයායි ජොබ් එක කරන්නේ ඇයි? ඊගාව මාසේ ලෝන් එක ගෙවන්න, ඊගාව මාසේ කෑම ටික කා ගන්න, ඊගාව මාසේ කියන්නේ ඊගාව මාසේ පෙන්නන්නේ. මූලික අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අපි රස්සාවක් කරන්නේ. ඔය කියන්නේ දැන් අපි ඉන්න සිටුේෂන් එකත් එක්ක මූලික අවස්ථා ටික සපුරා ගන්න බෑනේ අපි කරන දේ කරේ නැත්තම්. ඔව් වර්තමාන ජීවන රටාවත් එක්ක ඔව් ඔව් සරලව ගොයි මත සල්ලි පේ හැමදේටම අත හැමදේටම අත ගන්න කියන්නේ සල්ලි නැතුව මූලික අවශ්‍යතාව ටික සපුරා ගන්න සල්ලි. සල්ලි ඕන. ඒ කියන්නේ සල්ලි නැතුව අපිට මුකුත්ම කරන්න බෑ. අපිට බඩගින්නට ගහකින් ගෙඩියක් කඩාගෙන කාලා බඩගින්න නැති කර ගන්න පුළුවන්. අද කාලේ හැටියට එහෙම බෑනේ. ඉතින් අපි කඩගෙන බෑනේ. බෑනේ. දැන් හිතන්නේ ඒකත් තේරෙනවා. හරි. ගමේ මිනිස්සෙක් එහෙම කරයි. මේ කොළඹ. ඒක තමයි මම කියන්නේ. දැන් බෑ. දැන් ප්‍රැක්ටිකල් නැහැ. කොහොමද ප්‍රැක්ටිකල් කියන්නේ? දැන් අපිට බඩගින්නොත් කෑම එක සල්ලි දීලා ගන්න. සල්ලි දීලා ගන්න වෙනවනේ. ඒකත් දැන් අර අපි සාමාන්‍යයෙන් දරන්න පුළුවන් වීදමට වඩා උඩට ඉස්සරහට තියෙන දැන් ගාන කියන එක. එතකොට කොහොමත් මං හිතන්නේ මානසික නිදහස මම හිතන්නේ ලංකාව මම හිතන්නේ ලංකාව ඇතුලේ මානසික නිදහස තියෙන මිනිස්සෙක් මං කියන්නේ මහාන වෙලා ඉන්න බහුතරයක් හාමුදුරුවන්ටත් මානසික නිදහස නැහැ. ඕනි සරල ඔබයි තාම එතකොට මං කියන්නේ පල්ලි වල ඉන්න ෆාදර්ලාගෙන් බහුතරයකටත් මානසික නිදහස නැහැ. එතකොට අපි කෝවිලකට ගියොත් ඒ කෝවිලක ඉන්නේ මුල් තැන ඉන්න කෙනාට මානසික නිදහසක් නැහැ. මම කියන්නේ මම හිතන විදිහට යාට මානසික නිදහස නැහැ. ඉතින් මචං දැන් අපි සරලව විදාංකෝ මේ අපිට මූලික අවශ්‍යතා ටිකක් සපුර ගන්න මදි නම් අපේ ආර්ථිකය. දැන් මම කියන්නේ මානසික නිදහස තියෙනවා නම් දැන් ඊයේ පෙරේද අහුවෙනව නේද දේවාලේ කපුවෙක්ගේ ගෙදරක මස් දඩ මස් වගේ. ඒකට එක්කම ආය අහුවෙනවනේ කපුවෙක්ගේ ගෙදරක මේ හොර කල්ලිකුත් වෙච්ච හාල් වගේ එක්කම හංගලා. උන් දෙවියොත් එක්ක ඉන්න මිනිස්සු. හරිද? දෙවියොත් එක්ක ඉන්න මිනිස්සුන්නුත් සල්ලි නැතුව නෙමෙයිනේ එතකොට ඒගොල්ලන්ට. ඒතකොට ඒ තව හොයනවනේ. ඔව්. ඒ කියන්නේ එතකොට එතන ඇත්තටම මානසික නිදහස කියන එක ඒ තව හොයන්නේ මල්ලි. කොයි හරි තැනක ඒකේ මිනිසුන්ට මානසික නිදහස කියන දේ ලැබිච්ච නැති නිසා. ඔව්. කියන්නේ ලැබිලා තියෙන්නේ උන් ඒක ඒ කියන්නේ ඒ ලැබිලා තියෙන්නේ කියලා ඌ දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ හින්දා හොයනවා. ඒක ඔව්. ඒ කියන්නේ අර අනවශ්‍ය තැන් වලින් අල්ලගෙන ඒක ඩීප් හොය ඩීප් දර්ශනය ඔක තමයි කියන්නේ. ඩීප් හොය යනවා. ඉතින් එතකොට අපි ගත්තොත් මේ මානසික නිදහස කියන එක සාමාන්‍යයෙන් අපිට මේ අල්ලලා කන්ට්‍රෝල් කරගන්න බෑ. කොහොමද අපි කන්ට්‍රෝල් කරන්නේ? හරිද දැන් මම නම් ඇත්තටම මගේ කියලා ගොඩක් වෙලාවට මට එහෙම මොකක් කර ලොකු අවුලක් ආවොත් මගේ පුරුද්දක් තමයි මම මොනවා හරි ලියනවා. ඒ කියන්නේ මට මොනවා හරි ඒ කියන්නේ මානසික ඒ කියන්නේ ස්ට්‍රෙස් වුණොත් වගේ එහෙමද? ස්ට්‍රෙස් වුණොත් වගේ ගොඩක් වෙලාවට කරන්නේ දැන්. එහෙම ඉන්න සමහරක් වෙලාවට කණයෝන් ඉන්න ස්ට්‍රෙස් නබෝණයෝන් ඉන්න ඉන්නේ. දැන් මම ගොඩක් වෙලාවට ගන්න මට ස්ට්‍රෙස් එකක් ආවොත් මගේ ඉන්න මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා. එක්කෝ ඒ මිනිස්සුත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ දැන් අපේ කවිඳු අයියලා ශාන කියලා එහෙම ජීවිතේ ඉන්නවනේ. ශාන කියලා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කතා කරනවා. අපි මිනිස්සුත් එක්ක කතා කරලා එන ස්වභාවය කියන්නේ ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි. එතකොට කතා කරන්න තියෙන ප්‍රශ්නේ ඩීප්ව බහලා කතා කරනවා. ඔබ බලලා තියෙනවා රොබින් හුඩ්. රොබින් හුඩ් අර මේ වටේ ගිහිල්ලා උගේ කියලා කෙලම වුණාට පස්සේ අර යන්නේ අර හර්න් හම්බෙන්න. එහෙම තමයි කියන්නේ අර වටේ ගිහිල්ලා කෙලව ගන්න පුරා උඩට කෙලුණාට පස්සේ යනවා දෙන්න. අපි ජීවිතේ හැමෝටම හර්න් කෙනෙක් ඉන්නවා. හර්න් කෙනෙක් ඉන්නවා. උඩ ඕල්ලක් දීලා. එක්කෙනෙක් හෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ දැන් එයාගෙන් උත්තරයක් නැතුණත් අපි කියන දේ අහන් ඉන්න එකත් අපිට එන්න සමහර ගෑල්ලම ඉන්නවා. උන්ගේ යාළුවා ඉන්න මෙන්න කොල්ලොත් එක්ක. කියන්නේ සමහරවිට ඒ මොන ප්‍රශ්න තිබ්බත් අවසානයේ වෙලා අපිට කතා කරනවා. මෙහෙම දෙයක් තියෙනවා මොකද කරන්නේ? නැගන්නේ. ඇත්තටම මේ සමහරවිට මේ ගෑල්ලමෙන් අපි අතින්වත් අල්ලලා නැහැ. ඒ ගෑල්ලමයි එක්ක අපිට කිසිම ඒ කියන්නේ වැරදි විදිහක බැල්මක්වත් අපිට තිබිලා නැහැ. හැබැයි උන්ට අපිව ට්‍රස්ට් කරනවා උන්. නෑ විශ්වාසය. ඒක ඇතුලේ යාට తాවකාලිකව රිලැක්ස් එකක් කරනවා. ඒ රිලැක්ස් එක හොයනවා. කියන්නේ ඒක මමත් හොයනවා. මොමන් දැන් ඔය ලියා දැන් ඔය එහෙම අර කියා ගන්නත් කවුරුත් නැතුනොත් එහෙම ගොඩක් වෙලාවට මම කරන දැන් ඔය කියන්නේ ඔළුවට මම කරම ලියන එක තමයි ගොඩක් කරන්නේ මම කවි ලියනවා සින්දු කියන්නේ පොත් තරම් මම ලියනවා මගේ එක එක ලියන වැඩ තියෙනවානේ නිසදැස් තරම් මම ඕවා ලියනවා ඔය ඊයේ පෙරේදා මොකක් හරි සිද්ධියක් වෙලා මේ මොකක් හරි කියන්නේ සිද්ධි දෙක තුනක් තියෙනවා මේ කියන්නේ මේ වෙද්දිත් මගේ ඔළුව ඇතුලේ දුවන ඔළුව ඇතුලේ කැරගෙන යම් සිද්ධි ප්‍රමාණයක් තියෙනවා හරි කොහොමද හරි වෙලා මේ මම කියන්නේ මට මාතෘකාවක් වෙනවා මට ඔය ලව් සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා මගේ ලව් නෙමෙයි වෙන්නත් පුළුවන් ඔය වට පිටාව ඉතින් යම් සිද්ධියක් ඉතින් ළමයිනුත් එක එක කියනවා මගේ යාළුවෝත් කියනවා ඊට පස්සේ මේ මම කල්පනා කරලා කියනවා ඉතින් මිනිස්සු ඉන්නවා මේ යනවා හිටියේ නෑ වගේත් ඉන්නවා දන්නේ නෑ වගේත් හැසිරෙනවා මේ කලින් දවසේ හවසත් එකට ඉඳලා ගියේ කොහොමද එහෙම වෙනස් වෙන්නේ ඔව් වෙනස් වෙනවනේ.
මට ඕක ගැන කල්පනා කර කර ඉද්දී දැන් ස්ට්‍රෙස් වෙනවා ඒක. එන අවුල් දැන්. ඒ අවුල පිට ඉතින් මම කොහොම වෙද්දි ලියනවා. ඒ ලියන්නේ මේ මම නම දාලා තියෙන්නේ මම කියන්නේම ප්‍රේමයක්. මම ලියපු එක. මම කියන්නේ මම කියන්නේම ප්‍රේමයක්. මගේ හැරුණු අතීතය දවසකදී හමු වුණොත් මෙමා මගහැර යන්න දුක හිතේ නෑ බින්දුවක්. හරි. කවදා හරි කොහෙදි හරි මෙමා යලි සිහි වුණොත් නොසිතාම නොහිතාම හැර යන්න ඒ පෙමත්. හරි. පොඩිම හරි රිදවුමක් හිත් කොනක පැටලුනොත් හොඳින් මතකින් සිහි කරන්නකෝ මම කියන්නෙම ප්‍රේමයක්. ඔයාලිවේ. මම ලිව්වේ. පොඩි ගතියක් තියෙනවා. ඒ කියන්නේ මොකද ඔයගෙන් උත්සාහ කරන්න. ඒ කියන්නේ දැන් මම කැමති නෑ මිනිස්සෙක් එක්ක තරහ වෙලා ඒ මිනිස්සයා මගෙන් අයින් කරන්න. එහෙම තරහ වෙලා අයින් කරන මිනිස්සු ඉන්නවා හරිද? ඒ කියන්නේ එහෙම මම මිනිස්සයා එක්ක තරහ වෙලා අයින් කරොත් ඒක මගේ ඔළුවට එන ස්ට්‍රෙස් එකක්. කියන්නේ මගේ මානසික නිදහස. මගේ මානසිකත්වයට කෙලවෙනවා. ඒ කියන්නේ මම ඊට පස්සේ කල්පනා ඊට පස්සේ නිකන් පස්සේදී හම්බුණත් එන ප්‍රශ්නයක් නේ. අර මිනිස්සයා මං ගැන මොනවා හිතයිද? මං ගැන කොයි විදිහට හිතයිද? මාව බල්ලෙක් ගන්නට දාලා හිතයිද? කියන්නේ මගේ ඔළුවේ ඕවර් තින්කින් කියන්නේ. ඔව්. පොඩ්ඩක් ඩීප් හිත. පොඩ්ඩක් එහෙම ඩීප් හිතිල්ලක් තියෙනවා මගේ හරිද? යාර ඩීප් හිතන එකත් එක්ක ඒකත් එක්ක මානසික නිදහසට කෙලවෙනවා. ඒතර එහෙම කල්පනා කරලා මං අන්තිමේ තේරුම් ගත්ත දේ තමයි කවුරු කොහම වැරදි වුණත් මගේ පැත්තේ මම හරි වුණත් මගේ පැත්තට කමාව දාගත්තාම අර පැත්තේ ප්‍රශ්නාර්ථ විසඳෙනවා. හරිද? එතකොට මං ගාව තියෙන කමාවක් නේ. ඔව්. අවුලක් නෑනේ. වඩා ආයෙ පටන් ගන්න පුළුවන්. තිතකුත් නෙමෙයි. මං ගාව තියෙන කමාවක්. ඒ හොඳ ක්‍රමයක් අත්දැකීම. ඒ කියන්නේ මම ක්‍රමාව තියලා නැවතුවා අර පැත්තේ ප්‍රශ්න විසඳුණා. ඒ කියන්නේ මේ පැත්තේ ප්‍රශ්නාර්ථ සම්පූර්ණ අයින් වෙනවා. ඒ කියන්නේ මම යාට කියන්නේ ඔයාලට කවදාරි හම්බුනොත් ආයෙ මන් දිහා බලන්න එපා. ඔයාලට ආයෙ මං ගැන ප්‍රේමයක් ඇති වුණොත් ආයෙ මාගේ ප්‍රේමය ගැන හිතන්න එපා. හිතන්න නැතුව යන්න. මට ඔයා ගැන තරහ හිතේ බින්දුවක්වත් තරහක් නෑ මට. හැබැයි කවදා හරි මොකක් හරි වෙලා මතක් වුණොත් සිහි වුණොත් හොඳින් මතකින් මතක් කරන්න මම කියන්නේ ප්‍රේමය. ඔච්චරයි. ඒ කියන්නේ මට ඕනුනේ ඔය ටික කියා ගන්න. හරිද? ඒ කියන්නේ ඕක ඒ කියන්නේ මම කියන්නේ ඔය ලියන කරන ඒවා වුණත් මට ඇවිල්ලා තියෙනවා මානසික නිදහසට කෙලවෙච්ච එක. ඒක ඔයා මානසික නිදහස නැති වුණාම ලියනවා. ඒ කියන්නේ මට මානසික නිදහසට බාධා ඇති වෙච්ච තැන්වල මම වේදනාවක් විඳින්නේ. ඒක පිට කරගන්න කවියෙන් පිට කරනවා. මම වේදනාවක් විතර වේදනාවක් තියෙනනේ මට. ඒ වේදනාව මම එළියට දාගන්නවා ඔය විදිහට. නෑ උඹ දැන් උඹ මචං කවියකින් ඒක පිට කරා. මිනිමරුම මේකෙන් පිට කරනවට වඩා හොඳ කවියක්. ඒක තමයි දැන් මම කියන්නේත් මානසික නිදහසට කෙලුණා කියලා කවදාවත් මිනිස්සු තව මිනිස්සුන්ට අරින්න හොඳ නැහැ. ඒකට තව තවත් මානසික නිදහස වැඩි වෙනවනේ. වැඩි වෙනවා. මානසික නිදහස මේ නැති වෙනවනේ. නැති වෙනවනේ. මම කියන්නේ මේ දැන් එක ප්‍රශ්න අපි සරලව ගමුකෝ දැන් මම මිනිමරාගෙන ප්‍රශ්න විසඳන්නේ. ඉතින් ඇත්ත විසඳනවද ප්‍රශ්න? විසඳන්නේ නැහනේ. ප්‍රශ්නයක් තමයි නේද? මේ ළඟදී ඔබ දැක්ක නිවුස් එකක් අර හලාවත පැත්තේ නේද? 11 දෙනෙක් ඔව්. ඒකත් මම දැක්කා. අර තව අපි දැක්කේ අය නිවුස් එක මේ අර මීට අවුරුදු ගානකට කලින් මල්ලියෝ මරපු එකේ පළිය ගන්න අයියා වෙන මිනිස්සු එක්ක මරපු එක. ඒ සහෝදර ප්‍රේමයට එක සාධාරණයි. හැබැයි ඒක සාධාරණ නෑනේ. සහෝදර ප්‍රේමය කියන එක ඇතුලේ සැලකුවොත් ඉතින් අර එහෙම බැලුවොත් ඒක අපිට හිතෙන්න පුළුවන් හරි කියලා. හරි කියලා. හැබැයි ඒක සාධාරණ නෑනේ. නෑ ඉතින් ඒ කියන්නේ අර මිනිස්සයා මැරුවා. හැබැයි එතනින් ඉස්සරහට අර මිනිස්සයාගේ ජීවිත කතාවක් මොකද වෙන්නේ? ළමයින්ට බැඳලා ඉන්නවා නම් ගෑනු කෙනාට. ඒ මරපු මිනිහටත් ඉන්න පුළුවන්ද මේ සැනසීමෙන්? ඒක තමයි. ඒ කියන්නේ ඊට පස්සේ මං කියන එක තමයි දැන් විනාත්මක දිහාරේ බලසම්. මොකද වෙනවනේ ෂොට් එක. ඒකයි තියසේ සිරාට එහෙම කවියා ලියන එක හොඳයි මම මේ වෙන ඒ කියන්නේ මම කරන්නේ ඒ කියන්නේ මිනිස්සුන්ට කතා කරන එක මං කියන්නේ මං කියන්නේ මිනිස්සුන්ටත් ඒ කියන්නේ පුළුවන් තරම් try කරන්න ඕනේ තමන් ස්ට්‍රෙස් වෙච්ච තැනක තමන්ගේ ස්ට්‍රෙස් එක අනේකාට හානියක් නොවෙන්න පිට කරගන්න. ඒක වටිනවා ඇත්තටම. ඔව්. ඒ කියන්නේ මගේ ඇතිනුත් ඕක 100% වෙන්නේ නැහැ සමහර තැන්වල. ඒ ඇතින ඔව් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙලාවටනේ මචං අපි තීරණය ගන්න. සිටුේෂන් එකත් එක්කනේ මම කියන්නේ පුළුවන් හැම අවස්ථාවකම අපි කරන්න ඕනේ. ඒ කියන්නේ මගේ තියෙන මානසික අවුල තව මිනිස්සෙක්ට හානියක් නොවෙන්න පිට කරගන්න. අපිට ගොඩක් ඒ මානසික අපි ස්ට්‍රෙස් වෙලා මානසික අවුල් වෙලා ප්‍රශ්න වෙලා අපි ඒක වැරදි විදිහට පිට කරලා අපිට පස්සේ හිතනවානේ අපරාධිදා එහෙම හැසිරුනේ. මේ ඒ අන්න ඒකයි මම. හැබැයි අපිට ඇත්තටම ඒක ඒ වෙලාවෙදි දෙන්නේ නැහැ නේ. දැන් දැන් මෙහෙම අපි සමහරලාට අපි ළඟම ඉන්න උන්ට බයිනවා. ඔව්. ඒ වෙලාවෙන ආවේගයට බයිනවා. ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා. පස්සේ කල්පනා කරනවා. අපරාධි බැන්න. අරූට මෙහෙම බැන්න නේද? ඌ මොනවා හිතයිද මං ගැන අපි කොච්චර තැවෙනවද? බයින්න නැතුව ඉන්න තිබ්බයි. මට එහෙම හිතලා තියෙනවා. මටත් හිතලා තියෙනවා අනන්ත. ඒ කියන්නේ මෙහෙමයිකුත් තියෙනවානේ. අපි ගොඩක් වෙලාවට අපි ගාව තියෙන දරුණුම වචන තියෙනවානේ. අපි ගාව තියෙන දරුණුම වචන වලින් අපි ගහන්නේ අපි ගාව ළඟම ඉන්නේ උන්ටමනේ. එහෙනම් අපි ගාව තියෙන අන්ත දූෂිත දරුණුම වචනේ පාවිච්චි කරන්නේ අපි ළඟම ඉන්න කවුරුද ඉඳන්නේ.
අපි වැඩි මේ ළඟනම නැති උන්ට බයි ළඟම නැති උන්ට අර ධර්ම වතර කියලා බයින්නේ බයයට මොනාරි මොනවා හරි රියැක්ෂන් වලට බයටත් වඩා ඌව දැනෙන්නෙත් නෑනේ අර ළඟ ඉන්න කාව දැනෙන හින්දා බබල්ලා බයින්නේ අර මංගාව තියෙන අර අසභ්‍යම චාටරම ප්‍රසන්නම වචන ටික කියලා බයින්නේ බැන්නට පස්සේ තමයි මතක් වෙන්නේ අඩුව මං ඌට බැන්නෙත් මේ විදියට සාමාන්‍ය කෙනෙක්ට බැන්න දෙන්නේ මේ කියන්නේ මං කියන්නේ ඒක හරින අවුලක් ඒ අවුල ඒ අවුල් එක්ක මානසික නිදහස නැති කියන එක නැති වෙන අපිට මෙතනින් අපිට මානසික නිදහස කියන කතා කරලා ඉවර කරන්නත් බෑ ප්‍රශ්නයක් අපිට ඉස්සරහට යන්න බලා අපි ඕක දැන් තව අපි උතනින් අරගෙන අපි ධර්ම පැත්තට බැස්සොත් ඊට පස්සේ දර්ශන පැත්තට බැස්සොත් ඊට පස්සේ ආයෙ මොනවද ආධ්‍යාත්මික පැත්තට බැස්සොත් ඊට පස්සේ අපි අපේ දාර්ශනික ලියලා තියෙන පොත්පත් ටික අපි මේ පැත්ත ගැන වෙනම වීඩියෝවක් කරා. ඒ කියන්නේ හිතන්නකෝ අපි දැන් කවුද ලෙනින්ලා ඒගොල්ලෝ ලියලා තියෙනවා ටිකත් එක්ක අරගෙන කතා කරොත් එහෙමයි ඒ කොහෙ කතා වැඩි ඕනේ අපේ සංජය නිර්මාල් මේ අය මේ මහත්තයාගේ මේ පොත් ටික ගන්නකො. එහෙම ඉන්න ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ටියුබ් කියන්නේ සමහර යාලා ලියලා තියෙන සමහර දේවල් ටියුබ් ලයිට් වගේනේ. සමහර ඒවා ටියුබ් ලයිට් වගේ සමහර ඒවා ඉන්න පරමාණු කියන්නේ පොඩි පරමාණු වගේ. ඒ තමයි ඒගොල්ලන් ඒ කියන්නේ තියෙන්නේ චූටි පරමාණුවක්. පුපුරපුවාම හිරෝසිමාවම ඉවරයි. ඉතින් මචං ඒ තැනට කෙනෙක්පත් වෙන්නෙම අවබෝධයෙන්. අවබෝධය. ජීවිත අවබෝධය. ඒ අවබෝධය විඳින්නයි මමත් අහලා තියෙනවා. ඒ කියන්නේ සංජයලම සමහර තැන්වල කියලා තියෙනවා මේ එයාලේ වේදනාව විඳ කියලා. ඒ කියන්නේ එයාලේ කට්ටක් කාලා තියෙනවා. ඉතින් දැන් බුදුහාමුදුරුන්ගේ ජීවිත කතා ගත්තත් කට්ට කාලා තියෙනවනේ. කට්ට කාලා ඉවරලා ඉන්නේ දෙන්නනේ. කියන්නේ දැන් අපි මේ මාලිගාවක අපි කලින් කිව්වා වගේ සීළු සැප සම්පත් තියාගෙන ඒකත් කට්ටක් වුණානේ. يعني එයාට තිබ්බ ලෞකික සැපම එපා කට්ටක් වුණා. එහෙම තියෙන ගොඩක් බලා ඔය සල්ලිකාර ගොඩාක් අයට මේ ඇතුලෙන් සමහරක්කාට ඒගොල්ලෝ ප්‍රශ්නවල කියන්නේ එපා වෙච්ච තැනින් යා ඒක අතාරින්න පටන් ගන්නවානේ. හරි එහෙනම් අපි ඔහොම කරගෙන ගිහිල්ලා අපි මේක මේ අපි අවසානයක් දාගමු. මොකද අපිට තව මේක ඉස්සරහට මේවා ගැන කතා කරන්නත් ඕනේ. අපි අවසානයක් දාගමු. සරලව ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මානසික නිදහස මේන්ටේන් කරන්න නම් එකක් තමන්ට 100% තමන් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරන්න සහ බලාපොරොත්තු අනවශ්‍ය විදිහට දරුණු විදිහට දරා ගන්න බැරි විදිහට ලොකු බලාපොරොත්තු නැතුව බලාපොරොත්තු කියන්නේ මම කියන්නේ ප්ලෑන් එකක් තියාගෙන අනාගතේට ඒක ප්‍රශ්නයක් නැහැ මචං. මම මෙහෙම කරනවා හෙට දැන් උඹට හෙට දවස ගැන සැලසුමක් තියෙනවනේ හෙට පන්ති යනවද ගෙදර යනවද එහෙම සැලසුමක් තියාගන්න. ඒකට ඕනකට වඩා ඇටැච්ඩ් වෙන්න එපා. එතකොට මානසික නිදහස නැති වෙන්නේ. මං කියන්නේ නැති වෙන බව දැනගෙන ජීවත් වෙන තරල. ඒක තමයි අර කියන්නේ. ඒක තමයි හරිද මම කියන්නේ මේන්ටේන් කරනවා කියන්නේ දැන් මං කියන්නේ මම ඇතුලෙන් මාව මේන්ටේන් කරගන්නවා. ඔව්. පිටට පේන්න කියන්නේ පිටට ඕන විදිහට මාව මේන්ටේන් කරගන්න නැතුව මාව මං මේන්ටේන් කරගත්තා නම් ඔව් පිටරත් මං කොන්ෆිඩන්ට් මං ඇතුළටත් කොන්ෆිඩන්ට්. කියන්නේ ඔයාට 100% ඔයාව සැටිස්ෆයි නම්. ඔව් මට මාව සැටිස් නම් කියන්නේ මට ෂුවර් නම් මම කවුද කියන එක. ඒක තමයි වෙන්නෙම නැත්තේ දැන් අපි මචං මේ හෙයාර් ස්ටයිල් එකක් පවා ඇඳුම් ස්ටයිල් එකක් පවා කරන්න අපිට ලස්සනට හිටින්න නෙමෙයි අනිත් එක අපි දිහා බලපුවම කොහොමද යාගේ කොයිට පිපෙක් ගන්න ඉතලන අපි ස්ටයිල් එකක් නත් කරන්නේ. ඒක අපි try කරනවා. يعني අපි ඒ කියන්නේ අපි එතනින් තමයි නවත්ත ගන්න ඕනේ. ඒ කියන්නේ කොහොම කරත් අපි අවසානයේ කියන්න ඕනේ. මම ඒ කියන්නේ මම කවුද කියලා මාව මේන්ටේන් කරගන්න තැනට එනකන් ආවට පස්සේ එතනින් එහාට මානසික නිදහස කෙනෙක් ගොඩාක් දුරට කව වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම කවුද කියලා මම මාව මේන්ටේන් කරන්න ගත්තට පස්සේ අනිත් අය මාව මේන්ටේන් කරන එක නවත්තපුවා. මම හිතන විදිහට මානසික නිදහස එතනින් ඉවර වෙනවා. හරි ජොරොතරින් අපි නවත්තමු. අපිට තව ඉස්සරහට ගොඩාක් දේවල් ගැන කතා කරන්න අපි කතා කරලා යමු. ආයි වීඩියෝ එකකින් පොඩ්ඩක් ගැඹුරු අර අපි කිව්ව විදිහට පැත්තත් එක්ක වෙන අපි අභිධර්ම පැත්තටත් බහැලා අතනින් ලින්ලගේ පොත් පැත්තටත් බහැලා පොඩ්ඩක් අපි ඒ ටික මේගොල්ලොත් කතා කරමු. පොඩ්ඩක් එහෙම පොඩි කයියක් ගහමු අනිවාර්යෙන්. දැන් අපි එන වැඩේ දැන් අපි වැඩේ ඉවර කරමු. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුලා ඉන්නවට. ආයි හම්බ වීඩියෝ ඉස්සරහටත් අපිත් එක්ක ඉන්න. එහෙනම් අපි යනවා. බයි.